ප්‍රශ්නය ඉකොන්නම් උත්තරය ශ්‍රී ලංකන් ඉකොන් ප්‍රස් මීන් ලියනාරච්චි අපි හීන වින්වින් ප්‍ර්‍යාපදයක සිල්දුනාම සාදරෙන් පිළිගන්නවා වෙනද වගේ මදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට. ඔන්න අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ අලුතෙන්ම උණුවෙන්ම ආපු අවසානය ගැන හිතා ගන්නවත් බැරි murder mystery crime investigation thriller. මෙන්න මේ හැම දෙයක්ම එකතු වුණ අතිසුපිරිම ගානේ මලයාලම් ෆිල්ම් එක. අභිරහස් පිරුණ මලයාලම් ෆිල්ම් එකක් කියන්නේ ආයේ කතා දෙකක් නැහැ ගිනි ගින්දර වගේ කියලා. ඔයාලා හැම කෙනෙක්ම දන්නවනේ. අන්න ඒ වගේම ෆිල්ම් එකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේක මගේ හැර ගන්න නම් හිතන්නවත් එපා. වෙනස්ම විදිහේ මිනිමෙරුම් අභිරහසක් ගැන තමයි මේ චිත්‍රපටයේ කතාව තියෙන්නේ. මම ඔයාලට කියන්නම්කෝ කතාව පටන් ගන්නේ කොහොමද කියලා. ජාන්සි කියන්නේ දක්ෂ පොලිස් නිලධාරිනියක්. එයා SI කෙනෙක්. දෙයක් ගැන ඉව වැටුනොත් එහෙම ඒක අල්ලගෙන මිසක් ජාන්සි පස්ස බලන්නේ නැහැ. අන්න ඒ වගේ පොලිස් නිලධාරිනියක් තමයි මේ ජාන්සි කියන්නේ. ඉතින් ඔන්න දවසක් මේ ජාන්සි තමන්ගේ සහයට ඉන්න පොලිස් නිලධාරියත් එක්ක එයාගේ නම තමයි හරිෂ්. හරිෂ් එක්ක යනවා රාත්‍රී මුර සංචාරයේ. ඉතින් ඔන්න ටික දුරක් යද්දි මේ ආයත කැලයක් හම්බ වෙනවා. මේ කැලේ ළඟ සැකසහිතව වාහනයක් නතර කරලා තියෙනවා. මේ දෙන්න දකින්නවා. අන්න ඒක නිසා SI ජාන්සි සහ හරිෂ් යනවා මේ වාහනේ පැත්තට. මෙතන වෙන්නේ මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න. මේ වාහනේ කවුරු හරි ඉන්නවද කියලා පරීක්ෂා කරලා බලන්න. නමුත් ඔන්න එක පාරටම කවුදෝ තරුණ පිරිමි කෙනෙක් මේ වාහනෙන් එළියට බහලා දුවන්න පටන් ගන්නවා. SI ජාන්සි සහ හරිෂ් උත්සාහ කරනවා ඒ පිරිමි කෙනාව අල්ල ගන්න. ඒත් ඒක හරියන්නේ නැහැ. මොකද එක තැනකදී මේ දෙන්නට ඒ පිරිමි කෙනාව මගේ හැරෙනවා. මෙතනින් එහා පැත්තේ තියෙන මඩ වගුරක්. ඒක නිසා ඒ පැත්තට යන එක අවදානම්. අන්න ඒක නිසා SI ජාන්සි සහ හරිෂ් අර තරුණ පිරිමි කෙනාව හොයන එක මෙතනින් නතර කරනවා. නමුත් ඔන්න දවස් කිහිපයකට පස්සේ SI ජාන්සිටයි හරිෂ්ටයි දැනගන්න ලැබෙන්නේ ඒක කිලිපලා යන දෙයක්. මම පුංචි ගියක් දෙන්න. මේ මඩවගුර පැත්තෙන් මේ වෙද්දී අභිරහස් මලසිරක් හොයාගෙන. ඉතින් ඇත්තටම එදා පැනලා ගිය තරුණ පිරිමි කෙනාට වෙන්නේ නැත්තේ මොකක්ද? මේ මලසිර කාගේද? මේ කෙනාගේ මරණය වෙන්නේ නැත්තේ කොහොමද? මෙතන හැංගිලා තියෙන අභිරහස මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි මේ සුපිරිම මලයාලම් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත තත්පරේ ඉඳන්ම අවසානයේ දක්වාම අපිට හිතා ගන්න බැරිව එන්න වැඩ වෙන කුතුහලෙන් බලන්න පුළුවන් අලුතෙන්ම ආපු මේ සුපිරිම මලයාලම් ෆිල්ම් එකේ නම තමයි පතිරාත්‍රි. ඒ නමේ සිංහල තේරුම තමයි මධ්‍යම රාත්‍රිය. අන්න ඒ වගේ නමක් මේ ෆිල්ම් එකට දැම්මේ ඇයි කියලා කතාව ටිකක් බලාගෙන යද්දී ඔයාලට තේරෙයි. ඉතින් ඔන්න සිනමැක්සස්ලා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ සුපිරිම මලයාලම් ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩිය තෙක් බලන්න එන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට යන කලින් මතක් කරනවා අනිවාර්යෙන් ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න අමතක කරන්න එපා. ලයික් එකක් දානවා කියන එක බොහොම පුංචි දෙයක් වුණාට ඔයාලගේ ලයික්ස් එකතු වුණාට පස්සේ ඒක අපිට හොඳ ෆීඩ්බැක් එකක්. මේ වගේ සුපිරිම වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්න ඒක අපිට ලොකු ශක්තියක් වෙනවා. හරිනේ එහෙනම් දැන් බලමු අපි එදා රෑ SI ජාන්සි සහ හරිෂ් පිටිපස්සෙන් පන්නගෙන ගිය තරුණ පිරිමි කෙනාට මඩවගුරෙන් එහා පැත්තට ගියාට පස්සේ වෙන්නේ නැත්තේ මොකක්ද? දවස් කිහිපයකට පස්සේ මේ මඩවගුර පැත්තෙන් මලසිරක් හම්බ වෙන්නේ කොහොමද? ඇත්තටම මේ මලසිර කාගේද? මේ මිනිමෙරුමත් එක්ක හැංගිලා තියෙන කවුරුත් නොදන්න අභිරහස වගේම මිනිමරුව වල්ල ගන්න SI ජාන්සිටයි හරිෂ්ටයි පුළුවන් වෙයිද? අපි යම් වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ තරුණ පිරිමි ළමයින් පිරිසක් කැලේ ළඟට වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ගමන් ඉන්නේ. මෙතන පිරිමි ළමයින් 4 දෙනෙක් ඉන්නවා. ඒත් එක්කෙනෙක් මෙතන නැහැ. අනිත් කෙනාගේ නම තමයි රෝබි. අන්න එක නිසා මෙතන ඉන්න තරුණ පිරිමි ළමෙක් රෝබි ගියේ කොහෙද කියලා හොයන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම රෝබිත් මේ ළඟම ඉන්නවා. ඒත් මේ වෙද්දි රෝබි බය වෙලා වගේ කැලේ දිහා බලාගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි රෝබි දකිනවා මෙතන ඉස්සරහා අවතාරයක් වගේ දෙයක් තියෙනවා කියලා. ඒත් අනිත් තරුණ පිරිමි ළමයා ඇවිල්ලා කතා කරද්දී නම් ඒක අතුරුදහන් වෙනවා. ඉතින් මේ රෝබි කියන්නේ කවුද? රෝබි මේ වෙලාවේදී දැක්ක අවතාරය මොකක්ද? මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔන්න ඔය දේවල් අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. කොහොම නමුත් ඔන්න මෙතනින් පස්සේ තමයි ෆිල්ම් එකේ මේන් ස්ටෝරි එක පටන් ගන්නෙ. අපිට පෙන්වන්නේ මේ ප්‍රදේශයේ පොලිස් ස්ථානය. සුපුරුදු පරිදි පොලිස් නිලධාරීන් අද දවසේත් වැඩ කටයුතු ආරම්භ කරනවා. පැමිණිලි ගැන බලනවා. ඒ දේවල් ඉහළට වාර්තා කරනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ ගමේ ඉන්න කාන්තාවක්. එයාගේ නම තමයි ෂයිනි. ෂයිනි විකුණන්න තියෙන තමන්ගේ සාදික්කා බෑග් එකක් අරගෙන එනවා පාරට. ඒත් බස් එක යනකම් ෂයිනිට ඉන්න බෑ. ෂයිනිට තවත් හදිසි වැඩක් තියෙනවා. අන්න ඒක නිසා ෂයිනි පාර එන යතුරු පැදියකට අත දාලා සාදික්කා බෑග් එක ඉස්සරහින් තියලා මේ පිටිපස්සට නගිනවා. ෂයිනි මෙයාට කියන්නේ අනේ අයියේ මාව ප්‍රධාන පාර ළඟින් ගිහින් දාන්න කියලා. ඉතින් මේ යතුරු පැදියෙන් ආපු කෙනාගෙන් ෂයිනිට උදව්වක් හම්බ වෙනවා. ෂයිනි ප්‍රධාන පාර ළඟින් බහිනවා. නමුත් මේ වෙලාවේදී යතුරු පැදියේ ඉස්සරහින් තිබ්බ සාදික්කා බෑග් එක ෂයිනිට ගන්න අමතක වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ෆිලික්ස් කියලා පිරිමි කෙනෙක්ව. ෆිලික්ස් මේ වෙද්දි පල්ලියේ සිස්ටර්ව හම්බ වෙන්න ඇවිල්ලා තියෙනවා උපදෙසක් බලාපොරොත්තු වෙන. ඒකට හේතුව තමයි ෆිලික්ස්ට මේ වෙද්දි එයා
එයාගේ විවාහ ජීවිතය එපා වෙලා. මේක තනිකරම බැඳීම් ගොඩක්. බැඳීම් කියන්නේ දුකක්. මෙන්න මේ විදියට පෞල් ජීවිතේ මේ වෙද්දී ෆිලික්ස්ට එපා වෙලා. ෆිලික්ස් කතා කරන්නේ කලකිරලා වගේ කියලා සිස්ටර්ටත් තේරෙනවා. නමුත් සිස්ටර් ෆිලික්ස්ට කියන්නේ ওই දේවල් ගැන එච්චරට කල්පනා කරන්න යන්න එපා. ඒක නිසා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා කෙලින්ම ගිහින් බිරිඳ එක්ක කතා කරන්න. දෙන්න කතා බහ කරලා ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න කියලා. ඉතින් මේ ෆිලික්ස්ගේ බිරිඳගේ නම තමයි ජාන්සි. ජාන්සි කියන්නේ මේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ SI. ජාන්සිත් ඇවිල්ලා ෆිලික්ස් එක්ක පල්ලියට. ෆිලික්ස් සිස්ටර් එක කතා බහ කළාට පස්සේ ජාන්සිත් ඇවිල්ලා සිස්ටර් එක කතා බහ කරනවා. ජාන්සි නම් කියන්නේ ෆිලික්ස් හරියට එයාගේ වගකීම් ඉෂ්ට කරන්නේ නැහැ. එයා වගකීම් වලින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සර වගේ දැන් එයා මට ආදරෙත් නැහැ කියලා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ අර ෂයිනි කියන ගැහණු කෙනාව. ෂයිනි පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් දානවා. අර යතුරු පැදියෙන් ගියපු කෙනා මගේ සාදිකමල්ල හොරකම් කළා කියලා. කොහොම නමුත් ඔන්න මේ සිද්ධිය සම්බන්ධයෙන් හොයන වැඩේ බාර වෙන්නේ SI ජාන්සිට. සාදිකමල්ල ඒ තරම් වටින්නේ නැහනේ කියලා මේ අයට ෂයිනිව හරවලා යවන්න බෑ. ෂයිනි ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මනේ. අන්න ඒක නිසා SI ජාන්සි තමන්ගේ කණ්ඩායමත් එක්ක මේ සිද්ධිය ගැන හොයන්න පටන් ගන්නවා. මේ අය හොයා ගන්නවා අර යතුරු පැදියෙන් ගියපු කෙනාව. එයාගේ නම තමයි පීටර් තමයි මේ ගමේ ඉන්න අංක එකේ හොරා. මේක ඇත්තටම පොලිසියට ලැබුණු හොඳ අවස්ථාවක්. අන්න ඒක නිසා පොලිසිය පීටර්ගේ ගෙදර වටලනවා. පීටර් පැනලා යන්න උත්සාහ කරනවා. නමුත් ජාන්සි පිටිපස්සෙන් ගිහින් පීටර් වල්ලා ගන්නවා. SI ජාන්සි කියන්නේ ඉවක් වැටුනොත් ඒක පිටිපස්සෙන් ගිහින් ඒ කෙනාව අල්ල ගන්නකම් පස්ස බලන කෙනෙක් නෙවෙයි කියලා මෙන්න මේ සිද්ධිය හරහා අපිට පෙන්නනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ ඉන්න අනිත් ප්‍රධාන චරිතය. ඒ තමයි හරිෂ්. හරිෂ් කියන්නේ මේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ කොස්තාපල් කෙනෙක් විදිහට වැඩ කරන පොලිස් නිලධාරියෙක්. නමුත් මේ වෙද්දී හරිෂ්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරිෂ් ඉන්නේ පොලිස් ස්ථානයේ නෙවෙයි. හරිෂ් මේ වෙද්දී ඉන්නේ උසාවිය ළඟ. ඒකට හේතුව තමයි හරිෂ් සහ එයාගේ බිරිඳ අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය දුරදිග ගිහින් දැන් මේ දෙන්න වෙන් වෙන්න හදන්නේ. හරිෂ්ට එයාගේ බිරිඳටයි දුවෙක් ඉන්නවා. නමුත් දුව මේ වෙද්දී ඉන්නේ හරිෂ්ගේ බිරිඳ ළඟ. తాවකාලිකව බාරකාරීත්වය ලැබිලා තියෙන්නේ හරිෂ්ගේ බිරිඳට. අන්න ඒක නිසා හරිෂ්ට දැන් වෙලා තියෙන්නේ උසාවි ගානේ රස්තියාදු වෙන්න. ඇත්තටම හරිෂ්ගේ බිරිඳ මේ වෙද්දී හරිෂ්ගෙන් දික්කසද වෙන්න ඕනේ කියලා ඉල්ලුම් කරලා තියෙනවා. නමුත් හරිෂ් තාමත් ඒකට කැමැත්ත දීලා නැහැ. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ උසාවිය දක්වා දුරදිග ගිහින් තියෙන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ හරිෂ් එනවා පොලිස් ස්ථානයට. හරිෂ් මේ වෙද්දී ඉන්නේ මොන වගේ පෞල් ප්‍රශ්නයකද කියලා ඒක පොලිස් නිලධාරියෙක් දන්නවා. එයාගේ නම තමයි රෂීඩ්. රෂීඩ් කියන්නේ හරියට හරිෂ්ගේ හොඳම යහළුවෙක් වගේ. ඒක නිසා රෂීඩ් හරිෂ්ගෙන් අහනවා දැන් ප්‍රශ්නය කොහොමද කියලා. ඇත්තටම හරිෂ්ට ඕන වෙලා තියෙන්නේ එයාගේ බිරිඳ උසාවි ගානේ රස්තියාදු කරන්න. ඒක නිසා තමයි දික්කසාදයට හරිෂ් තවමත් කැමැත්ත දීලත් නැත්තේ. හරිෂ්ගේ දුවගේ తాවකාලික බාරකාරීත්වය මේ විදි තියෙන්නේ හරිෂ්ගේ බිරිඳට. අන්න ඒක නිසා හරිෂ්ට දැන් සිද්ධ වෙලා තියෙන්නේ දුව බලන්න යන්නත් තමන්ගේ බිරිඳගෙන් අවසර ගන්න. අන්න ඒක නිසා මේ වෙදි හරිෂ්ගේ හිතේ බිරිඳ ගැන ලොකු තරහක් තියෙනවා. හිතේ වේදනාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි හරිෂ් මේ වෙලාවේදී කතා කරන්නේ සමාජයේ ඉන්න ඔක්කොම කාන්තාවන් එක වගේ. ඒ හැම කෙනෙක් එක්කම තරහක් හිතේ තියාගෙන වගේ කියලා රෂීඩ්ට තේරෙනවා. අන්න ඒක නිසා රෂීඩ් හරිෂ්ට කියන්නේ සමාජයේ ඉන්න ඔක්කොම කාන්තාවන් එක වගේ නෙවෙයි. ඔයාට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණා කියලා කාන්තාවන් දිහා ඒ විදිහට බලන්න එපා කියලා. ජාන්සි මේ විදියාගේ සැමියාට ඒ කියන්නේ ෆිලික්ස්ට පණිවිඩ කිහිපයක් දාලා තියෙනවා. ඒත් ෆිලික්ස් අඩුම තරමේ ඒ කිසිම එකක්වත් බලලා නැහැ. අන්න ඒක නිසා ජාන්සි මේ වෙද්දී ඉන්නේ ටිකක් දුකෙන් වගේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ රාත්‍රී මුර සංචාරය සඳහා කණ්ඩායම් පිටත් කරලා යවනවා. ඉතින් ඔන්න එක කණ්ඩායමකට වැටෙන්නේ ජාන්සි සහ හරිෂ්ව. හරිෂ්ට තියෙන පෞල් ප්‍රශ්න නිසා දැන් හරිෂ්ගේ හිතේ කාන්තාවන් ගැන පුංචි තරහක් තියෙනවා. අන්න ඒක නිසා හරිෂ් ඇත්තටම මේ දවසේ කැමති වෙන්නේ නැහැ SI ජාන්සි එක්ක රාත්‍රී මුර සංචාරයට යන්න. නමුත් එහෙමයි කියලා හරිෂ්ට මේ ලැබුණ අන නොතකා ඉන්න බෑ. අන්න ඒක නිසා ජාන්සි සහ හරිෂ් පිටත් වෙලා යනවා. රාත්‍රී මුර සංචාරයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. මුලින්ම මේ දෙන්නා ප්‍රධාන පාර ළඟ නතර කරලා බීමත් රියදුරන් ගැන පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ මේ දෙන්නට යන්න වෙනවා හදිසි අනතුරක් ගැන බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රාත්‍රී මුර සංචාරයේ පළවෙනි පැය කිහිපය ගත වෙන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ ජාන්සි සහ හරිෂ් එනවා කෝෆි එකක් බොන්න. ජාන්සි ජීප් එකෙන් බහින්නේ නැහැ. හරිෂ් තමයි කඩේ ළඟට ඇවිල්ලා කෝෆි දෙකක් හදන්න කියලා කියන්නේ. නමුත් මෙතනදී හරිෂ් කියනවා කෝෆි එකකට සීනි දාන්න එපා කියලා. හරිෂ් ඊට පස්සේ මේ කෙනාට කියන්නේ ඕක ජීප් එකේ ඉන්න මැඩම්ට ගිහින් දෙන්න කියලා. ජාන්සි ඇත්තටම සීනි නැතිව කෝෆි බොන්නේ නැහැ. හරිෂ් මේ වෙලාවේදී ජාන්සිට කරලා තියෙන විහිළුවක් වගේ දෙයක් කියලා ජාන්සිට තේරෙනවා. ඒ ජාන්සි හරිෂ්ට මුකුත් කියන්න යන්නේ නැහැ. කොහොම නමුත් කෝෆි එක බීලා ආපහු මේ දෙන්න රාත්‍රී මුර සංචාරයේ වැඩ කටයුතු පටන් ගන්නවා. ටික දුරක් යද්දි මේ අය දකිනවා පාරේ මිනිස්සු පිරිසක් ඉන්නවා. මේ අය ඉන්නේ කලබල වෙලා වගේ. අන්න ඒක නිසා ජාන්සි හරිෂුයි ඇවිල්ලා අහනවා මේ අයගෙන් මොකක්ද ප්‍රශ්නය කියලා. ඉතින් මේක කැලෑබද ප්‍රදේශයක්. මේ කැලේ දිවියෙක් ජීවත් වෙනවා. අන්නේ දිවියා මේ පැත්තට ඇවිල්ලා පාර පැත්තට ඇවිල්ලා කියලා මේ අයට ආරංචි වෙලා තියෙනවා. අන්න ඒක නිසා මේ අය උත්සාහ කරන්නේ කොහොම හරි ඒ දිව්‍යව ආපහු කැලේ පැත්තට පන්නලා දාන්න. ඉතින් මේක පොලිසියට දාලා ප්‍රශ්නයක් නෙවෙයි. මේක ආයිති වනජීවියෙකුට. අන්න ඒක නිසා හරිෂ් මේ අයට කියන්නේ ওই සිද්ධිය ගැන ඉක්මනින්ම වනජීවියෙකුට කතා කරලා කියන්න කියලා. ඊට පස්සේ ජාන්සි සහ හරිෂ් ආපහු මෙතනින් පිටත් වෙනවා. ඉතින් මේ කැලේ ඇතුලෙන් පාර දිගේ කිලෝමීටර් කිහිපයක් ඉස්සරහට යද්දී නිකමට වගේ හැරලා බලද්දී හරිෂ් දකින්නවා කැලේ ඇතුලේ වාහනයක් නතර කරලා තියෙනවා කියලා.
කියලා. මේ වගේ වෙලාවක මේ වගේ තැනක වාහනයක් නතර කරලා තියනවා කියන්නේ ඒක සැකසහිතයි. සමහර විට ඒ අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අය මොකක් හරි නීති විරෝධී දෙයක් කරනවා වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ජාන්සි සහ හරිෂ් එනවා මේ වාහනේ පැත්තට. නමුත් ඔන්න එක පාරටම මේ වාහනයෙන් පිරිමි කෙනෙක් එළියට පැනලා දුවන්න පටන් ගන්නවා. හරිෂේ පැනලා ගිය පිරිමි කෙනා වල්ල ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ අතරතුරේදී සැකසහිතව මෙතන නතර කරලා තිබුණ වාහනේ පැන ගන්නවා. ඒ කියන්නේ මේ වාහනේ අනිවාර්යෙන් තව කෙනෙක් ඉඳලා තියෙනවා. හරිෂ් හැරිලා ඇවිල්ලා මේ වාහනේ නතර කරගන්න උත්සාහ කරනවා. නමුත් ඒක හරියන්නේත් නැහැ. ඉතින් මේ අතරතුරේදී ජාන්සි නිකන් ඉන්නේ නැහැ. ජාන්සි අර පැනලා ගිය පිරිමි කෙනා පිටිපස්සෙන් පන්නනවා. ඒත් මේ අයට ඒ පිරිමි කෙනාව මගේ හැරෙනවා. මොකද මෙතනින් එහා පැත්තේ තියෙන මඩ වගුරක්. ඒ පැත්තට යන එක අවදානම් කියලා හරිෂ් ඇවිල්ලා ජාන්සිටත් කියනවා. ඉතින් මේ අතරතුරේදී ඉන්ස්පෙක්ටර්ගෙන් හරිෂ්ට කෝල් එකක් එනවා. ඉන්ස්පෙක්ටර් ජාන්සිවයි හරිෂ්වයි සම්බන්ධ කරගන්න උත්සාහ කරලා තියෙනවා. මෙයාලගේ ජීප් එකේ තියෙන රේඩියෝකට කතා කරලා. නමුත් මේ වෙද්දී ජාන්සි සහ හරිෂ් මේ දෙන්නම ජීප් එකේ නැහැ. අන්න ඒක නිසා තමයි CI කෙලින්ම ඇමතුමක් අරගෙන තියෙන්නේ හරිෂ්ට. හරිෂ් ඊට පස්සේ බොරුවට කියනවා සර් ජාන්සි මැඩමුයි මමයි ජීප් එකේ හිටියේ නැහැ. අපි දෙන්න පාරේ යන වාහන පරීක්ෂා කරලා බලන ගමන් හිටියේ. ඇයි සර් මොකක් හරි හදිස්සියක්ද කියලා. CI ඊට පස්සේ හරිෂ්ට කියන්නේ පල්ලිය ළඟ ගෙදරක තරුණ ගැහැණු ළමයෙක් ගිනි තියාගෙන ජීවිතේ නැති කරගන්න උත්සාහ කරලා තියෙනවා. ඉක්මනින්ම ගිහින් ඒ සිද්ධිය ගැන බලන්න කියලා. හරිෂ්ටයි ජාන්සිටයි වෙනත් විකල්පයක් නැහැ. මොකද අර තරුණ පිරිමි කෙනා පැනලා ගියේ මඩවගුරු පැත්තට. මේ වගේ රෑ ඒ මඩවගුරු පැත්තට යන එක සෑහෙන අවදානම්. සමහර විට අර පැනලා ගිය කෙනත් මඩවගුරට වැටෙන්න ඇති. ඒක නිසා හරිෂ් ජාන්සිට කියන්නේ මැඩම් මේ සිද්ධිය ගැන වාර්තා කරන්න යන්න එපා කියලා. ඒකට හේතුව තමයි දැන් සති කිහිපයකට කලින් පොලිස් නිලධාරියෙක් සැකසහිත නිසා යතුරුපැදියක් පිටිපස්සෙන් පන්නලා තියෙනවා. නමුත් බීමතින් ගියපු ඒ යතුරුපැදියේ කෙනා හැප්පිලා මිය ගිහින් තියෙනවා. අන්නේ සිද්ධියෙන් පස්සේ වැරද්ද වැටලා තියෙන්නේ පිටිපස්සෙන් පන්නපු අර පොලිස් නිලධාරියා පැත්තට. ඒ පොලිස් නිලධාරියාගේ රස්සාවක් නැති වුණා. ඒ විතරක් නෙවෙයි තවමත් එයා උසාවි ගානේ රස්තියාදු වෙනවා. ඉතින් මේ වගේම දෙයක් මෙතනදී වුණා වෙන්න පුළුවන්. අර පැනලා ගිය කෙනා මොකක් හරි නීති විරෝධී වැඩක් කරන්නේ නැතිනේ. ඒක නිසා තමයි හරිෂ් ජාන්සිගෙන් ඉල්ලීමක් කරන්නේ මැඩම් මේ සිද්ධිය ගැන කාටවත් කියන්න යන්න එපා. වාර්තා කරන්න එපා කියලා. හරිෂ් කියන කතාව ඇත්ත කියලා ජාන්සිටත් තේරුණා. කොහොම නමුත් මේ දෙන්න ඉක්මනින්ම පිටත් වෙලා යනවා අර පල්ලිය ළඟ ගෙදරට. ඉතින් මේ ගිනි තියාගෙන ජීවිතේ නැති කරගෙන තියෙන ගැහැණු ළමයාට යන්තම් වයස අවුරුදු 18ක් විතරයි. එයාට තිබුණ ප්‍රේම සම්බන්ධතාවයක් නිසා තමයි මේ ගැහැණු ළමයා මේ වගේ දරුණු දෙයක් කරගෙන තියෙන්නේ. කොහොම නමුත් මේ වෙද්දී ගැහැණු ළමයා මිය ගිහින්. අන්න ඒක නිසා ජාන්සි මුලින්ම ගිලන් රථයකට කතා කරලා මේ ගැහැණු ළමයාගේ මලසිර යවන රෝහලට. ජාන්සි සහ හරිෂුත් මෙයාලගේ කණ්ඩායමේ අයත් එක්ක එනවා රෝහලට. ඒත් තවමත් ජාන්සිගේ ඔළුවේ තියෙන්නේ කලින් වුණ සිද්ධිය. අර පැනලා ගිය පිරිමි කෙනා කවුද? එයා මඩවගුරට වැටුණාද? එයා එතනදී මිය ගියාද? එහෙම නැත්නම් එයා එතනින් පැනගත්තාද? ඔන්න ඔයගේ ප්‍රශ්න ගොඩක් ජාන්සිගේ ඔළුවේ තියෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්ස අපිට පෙන්වන්නේ පහවෙනිදා ජාන්සි සහ හරිෂ් යනවා අර මඩවගුර පැත්තට පරීක්ෂා කරලා බලන්න. නමුත් මෙතනදී දකින්න දෙය නිසා මේ දෙන්නම සෑහෙන්න බය වෙනවා. ඒකට හේතුව තමයි අද උදේ. ඒ කියන්නේ පැය කිහිපයකට කලින් කවුරු හරි කෙනෙක් මේ මඩවගුරට පස් දාලා මේ මඩවගුර සම්පූර්ණයෙන් වහලා දාලා කලින් දවසේ පැනලා ගිය පිරිමි කෙනා මඩවගුරට වැටුණා නම් එහෙනම් එයාගේ මලසිර මේකේ ඇතුලේ වැල්ලිලා ඇති කියලා ජාන්සිට තේරුණා. අන්න ඒක නිසා මේක දැක්කට පස්සේ ජාන්සි කෙලින්ම බනින්නේ හරිෂ්ට. මොකද හරිෂ් තමයි කිව්වේ මේක ගැන වාර්තා කරන්න යන්න එපා කියලා. නමුත් ඔන්න දැන් වෙලා තියෙන දේ පේනවනේ. ඒත් හරිෂ් නම් ජාන්සිට කියන්නේ කලබල වෙන්න එපා මැඩම්. සමහර විට අර පැනලා ගිය පිරිමි කෙනා මඩවගුරට වැටුනේ නැති වෙන්න පුළුවන්. එයා පැනලා ගියා වෙන්න පුළුවන්. ඒක නිසා කලබල වෙන්න එපා කියලා. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ පිරිමි කෙනා පැනලා යන්න කලින් හිටපු වාහනයත් ඊට පස්සේ එතනින් ගියා. ඒ කියන්නේ ඒ වාහනේ තවත් කෙනෙක් ඉඳලා තියෙනවා. හරිෂ් කලින් දවසේ ඒ වාහනේ අල්ලගන්න උත්සාහ කළානේ. හරිෂ් ඒ වෙලාවේදී යාන්තමට වගේ දැකලා තියෙනවා. ඒ වාහනේ ඉඳලා තියෙන්නේ තරුණ ගැහැණු ළමයෙක් කියලා. මහරෑ කැලයක් ළඟ වාහනයක් නතර කරලා ඒ වාහනේ ඉඳලා තියෙන්නේ තරුණ ගැහැණු ළමයෙක් සහ පිරිමි කෙනෙක්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ දෙන්න අතර මොකක් හරි හොර සම්බන්ධයක් තිබුණා වෙන්න පුළුවන්. පොලිසිය ආපු නිසා පිරිමි කෙනා පැනලා ගියා. ඔන්න ඔය වගේ දෙයක් තමයි අනිවාර්යෙන් වෙලා ඇත්තේ. ඒක නිසා කලබල වෙන්න එපා කියලා හරිෂ් ජාන්සිට කියනවා. ඒ ජාන්සි මේ වෙලාවේදී හරිෂ්ගෙන් අහන්නේ එහෙනම් අපි දෙන්න ඒ පිරිමි කෙනා පිටිපස්සෙන් පැන්නවා කියලා වාහනයෙන් පැනලා ගිය ගැහැණු ළමයා දන්නවනේ. එයා පැමිණිල්ලක් දැම්මොත් එහෙම අනිවාර්යෙන් අපි දෙන්න අහු වෙනවනේ කියලා. නමුත් හරිෂ් කියන්නේ ඔය වගේ සිද්ධින් වලදී කොහොමත් ගැහැණු ළමයා ඇවිල්ලා පැමිණිල්ලක් දාන්නේ නැහැ. අනිත් එක තවමත් එහෙම පැමිණිල්ලක් ඇවිල්ලත් නැහැනේ. ඒක නිසා මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ. කලබල වෙන්න එපා මැඩම් කියලා. ඉතින් මෙතනදී අපිට තේරෙනවා හරිෂ් කියන්නේ පොලිස් කොස්තාපල් කෙනෙක් වුණාට එයා කියන දෙයට ජාන්සි අහුම්කම් දෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ ජාන්සි හරිෂ් එක්ක එනවා ආපහු පොලිස් ස්ථානයට. මේ දෙන දකින්නවා කාන්තාවක් මේ වෙද්දි පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න. මේක දැක්කට පස්සේ ජාන්සි සහ හරිෂ් බය වෙනවා. මොකද කලින් දවසේ අර සිද්ධියට සම්බන්ධ ඒ කියන්නේ වාහනේ පැනලා ගිය ගැහැණු කෙනාද දන්නෙත් නැහැනේ මේ ඉන්නේ. නමුත් ඔන්න හරිෂ් ඇවිල්ලා පොඩ්ඩක් හොයලා බලනවා. ඇත්තටම ඒ කාන්තාව ඇවිල්ලා තියෙන්නේ එයාගේ සුරතල් බල්ලා අතුරුදහන් වුණා කියලා පැමිණිල්ලක් දාන්න. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජාන්සිව. හරිෂ් කොච්චර කිව්වත් මෙතන මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා ජාන්සිට හිත හදාගෙන ඉන්න අමාරුයි. ජාන්සිගේ හිතේ සැකයක් තියෙනවා. ඒ වගේම බයක් තියෙනවා. හරියටම කලින් දවසේ රෑ එතන නතර කරලා තිබුණ වාහනේ කාගේද? ඒ වාහනේ අංක
අංකතහඩුව මොකක්ද මෙන්න මේ දේවල් හොයාගත්තා නම් මේ අයට ඉස්සරහට හොයලා බලන්න පුළුවන් මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක නිසා ජාන්සි හරිෂ්ට කියන්නේ ඒ පැත්තේ තියෙන CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බැලුවා නම් අපිට අනිවාර්යෙන් ওই වාහනේ හොයාගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ පැත්තට වැඩි වාහන යන්නේ නැහැ. අන්න ඒක නිසා ඉක්මනින්ම CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලන්න කියලා ජාන්සි හරිෂ්ට කියනවා. හරිෂ් ඊට පස්සේ පිටත් වෙලා යනවා. ඒ වැඩේ ගැන බලන්න. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ ෆිල්ම් එකේ කතාවේ තවත් පැත්තකින් වෙන සිද්ධියක්. පොලිසියට මේ විදිහේ පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා. කලින් දවසේ රෑ ඉඳන් පිරිමි කෙනෙක් අතුරුදහන් කියලා. අන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පොලිස් නිලධාරියෙක් එනවා. ඒ අදාළ ගෙදරට. ඔන්න මේ ගෙදර ඉන්නේ යස්මින් කියලා තරුණ කාන්තාවක්. අතුරුදහන් වෙලා තියෙන්නේ යස්මින්ගේ සැමියා. එයාගේ නම අන්සාර් අලි. අන්සාර් අලි කියන්නේ මාධ්‍යවේදියෙක්. මම අන්සාර් කියලා කියන්නම්. කොහොම නමුත් මේ වුණ සිද්ධිය නිසා යස්මින් සෑහෙන්න බය වෙලා ඉන්නේ. ඒක නිසා යස්මින් එයාගේ තාත්තට දෙන්න කියලා මේ දෙන්නා කියනවා පොලිසියට උනේ මොකක්ද කියලා. ඊරා 11ට විතර යස්මින් නිදා ගන්න ගිහින් තියෙනවා. ඉතින් මේ යස්මින්ටයි අන්සාර්ටයි දරුවෙකුත් ඉන්නවා. කොහොම නමුත් නිදා ගන්න යද්දී නා යස්මින් දැකලා තියෙනවා අන්සාර් එළියට වෙලා කල්පනා කර කර ඉන්නවා. කොහොම නමුත් උදේ ඇහැරලා බලද්දී යස්මින් දැකලා තියෙනවා අන්සාර් ගෙදර නැහැ කියලා. මේ අය එකපාරටම අන්සාර් අතුරුදහන් කියලා පැමිණිල්ලක් දාලා නැහැ. මේ අය මුලින්ම අන්සාර්ගේ යහළුවන්ට කතා කරලා අන්සාර්ව හොයන්න උත්සාහ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අන්සාර් යන තැන්වලත් මේ අය ගිහින් පරීක්ෂා කරලා බලලා තියෙනවා. ඒත් අන්සාර් ගැන කිසිම දෙයක් මේ අයට හොයාගන්න බැරි වෙලා. අන්සාර් කියන්නේ මාධ්‍යවේදියෙක්නේ. ඒක නිසා අන්සාර්ට කොහොමත් හතුරු ඉන්නවා. ඒක නිසාම තමයි යස්මින්ට බය. කොහොම නමුත් ඊට පස්සේ මේ අය පොලිසියට කතා කරලා කියලා තියෙනවා අන්සාර් අතුරුදහන් කියලා. කොහොම නමුත් මෙතනින් පස්සේ පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා. අන්සාර්ව හොයන විමර්ශන කටයුතු පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධිය ගැන ජාන්සි සහ හරිෂ් ආරංචි වෙනවා. හරිෂ් මෙච්චර වෙලාවක් තිස්සේ කිව්වේ කලින් දවසේ රැ වුණ සිද්ධිය අමතක කරන්න. ඒකෙදි මුකුත් ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. නමුත් ඔන්න හරිෂ් කියපු කතාව වැරදි කියලා ජාන්සිටත් තේරෙනවා. මේ දෙන්නට හිතා ගන්න බෑ දැන් කරන්නේ මොකක්ද කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජාන්සි එනවා ගෙදර. ජාන්සිගේ හිතේ ලොකු ප්‍රශ්නයක් මේ වෙදේ තියෙනවා. ඒ අතරතුරේදී ෆිලික්ස් ඇවිල්ලා ජාන්සිට කියන්නේ මට පොඩි විවේකයක් ඕනේ. ඒක නිසා මං ටික දවසකට ගෙදරින් යනවා කියලා. ෆිලික්ස්ට කොහොමත් මේ පෞල් ජීවිතේ එපා වෙලා තිබුණේ. ඒක ජාන්සි හොඳින්ම දන්නවා. නමුත් දැන් ෆිලික්ස් මේ වෙදී තීරණය කරලා ඉවරයි. එයා ගෙදරින් යනවා කියලා. ජාන්සි ඒක නිසා තරහත් යනවා. ඒ වගේම දුකයි. ජාන්සි ෆිලික්ස්ට කියන්නේ ඔයා හැම දෙයක්ම තීරණය කළාට පස්සේද ඇවිල්ලා මට කියන්නේ කියලා. ඒත් ෆිලික්ස් ඒකට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහවෙනිදා වෙන සිද්ධිය. ජාන්සි කියපු විදියට හරිෂ් යනවා CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලන්න. මේ පාරේ හැම තැනකම CCTV නැහැ. පාරේ අයිනේ තියෙන කඩවල් වල වගේ තමයි CCTV කැමරා තියෙන්නේ. අන්නේ දර්ශන පරීක්ෂා කරලා බලලා කොහොම හරි අර කලින් දවසේ දැක්ක වාහනේ අංකතහඩුව හොයා ගන්නයි හරිෂ් උත්සාහ කරන්නේ. ඉතින් මේ අතරතුරේදී හරිෂ් දකිනවා තමන්ගේ දුව ඉස්කෝලේ යන බස් එක මෙතන යනවා කියලා. හරිෂ් ඉක්මනටම ඇවිල්ලා බලනවා දුව මෙතන ඉන්නවද කියලා. හරිෂ් උත්සාහ කරන්නේ කොහොම හරි දුවගේ මුහුණ ටිකක් බලා ගන්න. නමුත් මේ බස් එකේ හරිෂ්ගේ දුව නැහැ. මොකද හරිෂ්ගේ බිරිඳ හොඳින්ම දන්නවා හරිෂ් මේ විදිහට ඇවිල්ලා දුව බලන්න උත්සාහ කරනවා කියලා. ඒක මීට කලිනුත් වෙලා තියෙනවා. ඒක නිසා හරිෂ්ගේ බිරිඳ එයාගේ දුව මේ පාසල් බස් රථයෙන් ඉවත් කරගෙන හරිෂ්ට ගොඩක් දුකයි. නමුත් දැන් හරිෂ්ට කරන්න දෙයක් නැහැ. හරිෂ් ඊට පස්සේ ආපහු CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලනවා. මේ විදිහට පැය කිහිපයක් යනකම්ම CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බැලුවත් ඊයේ රෑ දැක්ක වාහනය නම් මේ CCTV කැමරා දර්ශන වලින් හරිෂ්ට හොයාගන්න බැරි වෙලා. අන්න ඒක නිසා හරිෂ් ජාන්සිට කතා කරලා කියන්නේ මැඩම් තවමත් මට මුකුත්ම හම්බ වුණේ නැහැ කියලා. නමුත් මේ වෙලාවේදී හරිෂ් දකිනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වගේක් තියෙනවා. අන්න ඒ වගේ පරීක්ෂා කරලා බැලුවා නම් මොකක් හරි හෝඩුවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හරිෂ්ගේ හිතේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. හරිෂ් ඊට පස්සේ එනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලන්න. නමුත් ඒකට වරන්තුවක් නැතුව අවසර දෙන්න විදියක් නැහැ කියලා මෙතන ඉන්න නිලධාරියා හරිෂ්ට කියනවා. ඒත් හරිෂ් වැඩේ අතහරින්නේ නැහැ. SI ජාන්සිට මේ සිද්ධ ගැන කතා කරලා කියනවා. SI ජාන්සි ඊට පස්සේ මෙතන ඉන්න නිලධාරියට කියනවා වහාම උතන ඉන්න කෙනාට CCTV කැමරා දර්ශන බලන්න අවසර දෙන්න කියලා. වරන්තුවක් නැති වුණාට කතා කළේ SI කෙනෙක්නේ. අන්න ඒක නිසා ටික වෙලාවකට හරිෂ්ට මේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලන්න අවස්ථාව හම්බ වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන්නේ ජාන්සිව. අතුරුදහන් වුණ අන්සාර් ගැන විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීන් කණ්ඩායමේ ජාන්සි නැහැ. නමුත් ජාන්සි පෞද්ගලික වෙනවා අන්සාර්ගේ ගෙදරට යස්මින් එක කතා කරන්න. යස්මින් මේ වෙද්දින්නේ තමන්ගේ දරුවත් එක්ක ටිකක් ඉන්න මැඩම් මම දරුවව තියලා එන්නම් කියලා යස්මින් යනවා ඇතුළට. මේ අතරතුරේදී ජාන්සි මෙතන තියෙන ඡායාරූප ටිකක් පරීක්ෂා කරලා බලනවා. කොහොම නමුත් යස්මින් ආවට පස්සේ ජාන්සි ඊට පස්සේ යස්මින්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ජාන්සි අතුරුදහන් වුණ අන්සාර් ගැන විමර්ශන කටයුතු කරන කණ්ඩායමේ නැති වුණත් කොහොම හරි උත්සාහ කරන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හෝඩුවක් හොයාගන්න. ඇත්තටම ඊයේ රෑ පැනලා ගිහින් තියෙන්නේ අන්සාර්ද කියලා තහවුරු කරගන්න. ජාන්සි ඊට පස්සේ යස්මින්ගෙන් ප්‍රශ්න කරන්නේ එළියේ තියෙන වාහනේට අමතරව ඔයාලට මොකක් හරි වෙනත් වාහනයක් තියෙනවද කියලා. ජාන්සි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ ඇයි කියලා කතා බලන අපිට හොඳින්ම තේරෙනවා. මොකද ජාන්සි ඊයේ රෑ දැක්කේ මේ වාහනේ නෙවෙයි. සමහර විට අන්සාර්ට වෙනත් වාහනයක් තිබුණා වෙන්න පුළුවන්. අන්සාර් අතුරුදහන් උනේ එයාගේ වාහනයත් එක්ක වෙන්න පුළුවන්. අන්න ඒක
නිසා තමයි ජාන්සි යස්මින්ගෙන් ප්‍රශ්න කරන්නේ එළියේ තියෙන වාහනේට අමතරව වෙනත් වාහනයක් වලට තියනවාද කියලා. නමුත් මේ අයට තියෙන්නේ මේ වාහනේ විතරයි, වෙනත් වාහන නැහැ. ජාන්සිට පස්සේ යස්මින්ගෙන් ප්‍රශ්න කරනවා පහුගිය දවස් කිහිපෙදී මොකක් හරි සැකසැටි දෙයක් වුණාද? ඔය දෙන්න අතර මොකක් හරි පෞද්ගලික ප්‍රශ්නයක් තියනවාද කියලා. නමුත් යස්මින් කියන්නේ අන්සාර් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. කිසිම සැකසැටි දෙයක් වුණෙත් නැහැ කියලා. ඉතින් මෙතනින් එහාට ජාන්සිට අහන්න ප්‍රශ්නයක් නැහැ. අන්න ඒක නිසා ජාන්සි යස්මින්ට කියන්නේ මොකක් හරි දෙයක් ඔයාලගේ පැත්තෙන් දැනගත්තොත් එහෙම ඉක්මනින්ම අපිට කතා කරලා කියන්න කියලා. හරිෂ්ට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා බලන්න ටික වෙලාවක් හම්බ වුණානේ. ඉතින් ඔන්න මෙතනදී හරිෂ්ගේ උත්සාහය සාර්ථක වෙනවා. හරිෂ් දකිනවා ඊයේ රෑ පැනලා ගිය වාහනය මෙන්න මේ CCTV කැමරා දර්ශන වලට අහුවෙලා තියෙනවා කියලා. ඉතින් මේ වාහනේ අංක තහඩුව හරියටම හරිෂ් හොයා ගන්නවා. හරිෂ් ඊට පස්සේ පරීක්ෂා කරලා බලනවා ඇත්තටම මේ වාහනේ කාගේද කියලා. මොකද මේ වාහනේ අංක තහඩුවක් දැන් හරිෂ් දන්නවා. හරිෂ් කියන්නේ පොලිස් නිලධාරියෙක්නේ. අන්න ඒක නිසා මේක ගැන හොයලා බලන එක හරිෂ්ට ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. ඉතින් මෙතනදී හරිෂ් හොයා ගන්නවා ඇත්තටම මේ වාහනේ කාගේද කියලා. ඉතින් මේ වාහනේ මෙයාලගේ SP ගේ. ඒ කියන්නේ ඉහළම පොලිස් නිලධාරියෙක්ගේ. ඒ SP ගේ නම තමයි කුමාර්. ඉතින් SP කුමාර්ගේ වාහනේ ඊයේ රෑ එතන තිබුණේ ඇයි? ඇත්තට මේ වාහන ඇතුලේ හිටියේ කවුද? අන්න ඒ දේවල් ගැන නම් හරිෂ්ටවත් ජාන්සිටවත් හිතා ගන්න බෑ. මේ දෙන්න මුණ ගැහිලා කතා බහ කරනවා ඊළඟට කරන්නේ මොකක්ද කියලා. නමුත් ඔන්න මේ වෙලාවේදී ජාන්සි සහ හරිෂ්ගේ ඇඟ කිලිපලා යන දෙයක් දැනගන්න ලැබෙනවා. ආරංචි වෙනවා. ඒ ආරංචිය තමයි අර මඩවගුරු පැත්තෙන් මේ වෙදි පිරිමි කෙනෙක්ගේ අවිරහස් මලසිරුරක් හොයාගෙන. ඇත්තටම ජාන්සි මුලින් ඉඳන්ම සෑහෙන බයෙන් හිටියේ මේ වගේ දරුණු දෙයක් වෙයි කියලා. ඉතින් ඔන්න බය වුණා වගේම ඒ දරුණු දේ සිද්ධ වුණා. ජාන්සි සහ හරිෂ් එනවා මෙතනට වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. ඉතින් මේ වෙදි පොලිස් නිලධාරීන් විතරක් නෙවෙයි මුළු ගමම මෙතනට එකතු වෙලා ඒ වගේම SP කුමාරුත් ඇවිල්ලා මේ සිද්ධිය ගැන බලන්න. බැලු බැල්මටම මේ මලසිරුර වෙන කාගේවත් නෙවෙයි අතුරුදහන් වුණ මාධ්‍යවේදී අන්සාර්ගේ කියලා හැම කෙනෙක්ටම තේරෙනවා. නමුත් ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ, තහවුරු කරගන්න ඕනේ. අන්න ඒක නිසා මේ මලසිරුර මේ අය යවන මරණ පරීක්ෂණයට. ඉතින් ඔන්න පැය කිහිපයකට පස්සේ අධිකරණ වෛද්‍ය ඒකකය තහවුරු කරනවා මේ මලසිරුර අන්සාර්ගේ කියලා. මේක යස්මින් දැනගන්න. යස්මින්ගේ හිතේ අවසාන මොහොත වෙනකම් බලාපොරොත්තුවක් තිබුණා තමන්ගේ ආදරණීය සැමියාට කිසිම කරදරයක් වෙලා නැති වෙති. එයාව හොයාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ ආරංචියත් එක්ක යස්මින්ගේ හිතේ තියෙන බලාපොරොත්තුව නැති වෙනවා. යස්මින් සහ දරුවා සදහටම තනි වෙනවා. මේ දුක යස්මින්ට දරා ගන්න සෑහෙන අමාරුයි. ඔන්න ඊට පස්සේ අපිට පේන්නන්නේ ජාන්සි සහ හරිෂ්ව. ජාන්සි දැන් හොඳටම හරිෂ්ට බනිනවා. මොකද හරිෂ් මුලින්දම්ම කිව්වේ කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. ඒක නිසා ජාන්සි මේ සිද්ධිය වාර්තා කරන්න ගියෙත් නැහැ. නමුත් ඔන්න මේ වෙද්දී එදා පැනලා ගිය පිරිමි කෙනාගේ මලසිරුර, ඒ කියන්නේ අන්සාර්ගේ මලසිරුර මේ අයට හම්බ වෙලා තියෙනවා. ඇත්තටම දැන් මේ මිනි මැරුමට ජාන්සි විතරක් නෙවෙයි හරිෂුත් සම්බන්ධයි වගේ දෙයක් තමයි මෙතනදී වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා ජාන්සි දැන් සෑහෙන බය වෙලා ඉන්නේ. ඒ වගේම සෑහෙන තරහෙන් ඉන්නේ. ඉතින් මේ අතරතුරේදී අපිට පෙන්වන්නේ අන්සාර්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු යනවා. මේ විමර්ශන කටයුතු බාරගෙන තියෙන්නේ කෙලින්ම SP කුමාර්. SP කුමාර් මේ වෙලාවේදී ප්‍රශ්න කරන්න ගෙන්නන්නේ ඒ මඩවගුර තියෙන ඉඩමේ අයිතිකරුව. මොකද අද උදේ තමයි මේ අය ඒක පස් දාලා වහන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ අතරතුරේදී තමයි කොහොම හරි මේ අයට මලසිරුර හම්බ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ඉඩමේ අයිතිකරුව ගැනත් සැකයක් තියෙනවා. ඒක නිසා තමයි SP මේ ඉඩමේ අයිතිකරුව ගෙන්නලා ප්‍රශ්න කරන්නේ. නමුත් මේ මිනිස්සයා නම් කියන්නේ සර් ඒ ඉඩමේ භාගයක්ම තියෙන්නේ ඔය වගුර. ඔය වගුරත් එක්ක මට ඔය ඉඩම විකුණ ගන්න බෑ. ඒක නිසා කොන්ත්‍රාත්කාරය කිව්වා ඔක වහලා දාන්න කියලා. ඒක නිසා තමයි මම ඔය වගේ දෙයක් කළේ. ඇත්තටම උතන පහළ මලසිරුරක් තියෙනවා කියලා මමත් දැනගෙන හිටියේ නැහැ කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජාන්සි සහ හරිෂ්. ඒ මඩවගුරු තියෙන පැත්තෙන් ඒ පාරේ කලින් දවසේ රාත්‍රී මුර සංචාරයේ ගිහින් තියෙන්නේ ජාන්සි සහ හරිෂ් කියලා මේ වෙද්දී පොලිසිය දන්නවා. අන්න ඒක නිසා මේ විමර්ශන කටයුතු වලට ප්‍රකාශයක් ගන්න ජාන්සි සහ හරිෂ්ව ගෙන්නනවා. නමුත් මේ දෙන්න ප්‍රශ්න කරන්න ඇතුළට ගෙන්නන්න කලින් හරිෂ් ඇමතුමක් එනවා. ඒකට හේතුව තමයි හරිෂ් කලින් දවසේ දැක්කනේ අර පැනලා ගිය වාහනේ ඇතුලේ තරුණ කාන්තාවක් ඉන්නවා. අංක තහඩුවට අනුව නම් ඒ වාහනේ SP කුමාර්ගේ. නමුත් ඒ වෙලාවේදී හිටියේ තරුණ ගැහැණු ළමයෙක්නේ. අන්න ඒක නිසා එයා කවුද කියලා හරිෂ් හොයලා බලනවා. මේ වෙලාවේදී හරිෂ්ට දැනගන්න ලැබෙනවා ඒ වාහනේ ඇතුලේ ඉඳලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි SP කුමාර්ගේ දුව කියලා. මේක ජාන්සිට කියන්න හරිෂ්ට වෙලාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ දෙන්නව ඇතුලට ගෙන්නලා පොලිසිය ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ වෙද්දි මේ දෙන්න ගැනත් පොලිසියට සැකයක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙද්දි මරණ පරීක්ෂණ වාර්තාවේ හොඳින්ම සඳහන් වෙලා තියෙනවා අන්සාර් අලිගේ මරණය වෙලා තියෙන්නේ රෑ 11:00 12:00 අතර කියලා. හරියට මේ වෙලාවේදී ජාන්සි සහ හරිෂ්ගේ රාත්‍රී මුර සංචාරය කරන ජීප් එක ගිහින් තියෙන්නේ ඔය මඩවගුර ළඟින් ඒ පාරේ. ඒ විතරක් නෙවෙයි ජීප් එක එතන යද්දී ජීප් එක නතර කරලා තියෙනවා කියලාත් මේ අය විස්තර හොයාගෙන තියෙනවා. ඒ වගේම ඒ වෙලාවේදී ජීප් එකේ රේඩියෝට කතා කළාට ජාන්සි සහ හරිෂ්ව සම්බන්ධ කරගන්නත් බැරි වුණා. ඒ කියන්නේ අනිවාර්යෙන් ජාන්සි සහ හරිෂ් ඒ වෙලාවේදී ජීප් එකේ ඉඳලා නැහැ. ඒ අය හරියටම ඔය තැනින් ජීප් එකෙන් බැහැලා තියෙනවා. අන්න ඒක නිසා පොලිසිය ජාන්සි සහ හරිෂ්ගෙන් ප්‍රශ්න කරනවා. හරිෂ් උත්සාහ කරනවා එක එක බොරු කියලා මෙතනින් බේරෙන්න. අපේ වාහනේ ඒ වෙලාවේදී නතර වුණා. වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා. අපි ඒක නිසා වාහනේ පරීක්ෂා කරලා බැලුවා කියලා හරිෂ් බොරු කියනවා.
නමුත් ඒ වෙලාවේදී CI කතා කරද්දී හරිෂ් කිව්වේ නම් වෙනම කතාවක්. අන්න ඒක නිසා SPට තේරෙනවා හරිෂ් මොකක් හරි දෙයක් දන්නවා. හරිෂ් මේ වෙලාවේදී කියන්නේ බොරු කියලා. අන්න ඒක නිසා මේ අය මුලින්ම ජාන්සි වයින් කරනවා. ඊට පස්සේ හරිෂ්ව තනි කරලා හරිෂ්ගෙන් ප්‍රශ්න කරනවා. හරිෂ් මේ වෙලාවේදී ඇත්ත කියන්න යන්නේ නැහැ. එක එක බොරු කියනවා. නමුත් SP කුමාර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. එයා හරිෂ්ට පහර දෙදී ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී හරිෂ්ගේ ඉවසීමේ සීමාව පනිනවා. මොකද හරිෂ් හොඳින්ම දන්නවා කලින් දවසේ ඔය සිද්ධියට කෙලින්ම SP කුමාර්ගේ දුව සම්බන්ධයි කියලා. අන්න ඒක නිසා හරිෂ් SP කුමාර්ට කියන්නේ "සර් ඔයා හොයන්න උත්සාහ කරන්නේ අන්සාර්ගේ මරණය උනේ කොහොමද කියලානේ. ඒක ගැන අපෙන් ප්‍රශ්න කරනවට වඩා ඔයා ගිහින් දුවගෙන් අහන්න මොකක් හරි හොඩුවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා." මෙන්න මේකත් එක්ක SPට සෑහෙන තරහ යනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙනකන් ජාන්සි සහ හරිෂ් හංගගෙන හිටපු රහස සම්පූර්ණයෙන් හෙළි වෙනවා. මේ දෙන්න අනිවාර්යෙන් ඊයේ එතන ඉඳලා තියෙනවා අන්සාර් අලීගේ මරණයට මේ දෙන්න කොහෙන් හරි සම්බන්ධයි. මේ දෙන්න මොකක් හරි දෙයක් දන්නවා කියලා පොලිසියට තේරෙනවා. ඔන්න මෙතනින් පස්සේ කතාවේ කුතුහලය තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඊයරයි වාහනේ ඉඳලා පැනලා ගියේ අන්සාර්ද? එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද? පැනලා ගියේ අන්සාර් නම් අන්සාර්ගේ මරණය උනේ කොහොමද? මෙතන හැංගිලා තියෙන අභිරහස මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්නත් හිතේ තියාගෙන අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ කතාවට සම්බන්ධ අනිත් කෙනා. ඒ කියන්නේ SPගේ දුව. එයාගේ නම තමයි අංජලි. හරිෂ් කියපු කතාව නිසා මේ වෙද්දී කුමාර් හොඳිම දන්නවා එදා රෑ එහෙනම් අන්සාර් එක්ක වාහනේ ඇතුලේ තමන්ගේ දුව ඒ කියන්නේ අංජලි ඉඳලා තියෙනවා කියලා. ඒක නිසා කුමාර් ඇවිල්ලා අංජලිට හොඳටම බනිනවා. අංජලි කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ කියන්නේ අංජලි තමන් කරපු මේ වැරද්ද පිළිගන්නවා. කතාව බලන අපිටත් තේරෙනවා එහෙනම් එදා රෑ ඇත්තටම වාහනේ අංජලි ඉඳලා තියෙනවා. නමුත් අංජලි සහ විවාහක පිරිමි කෙනෙක් වන අන්සාර් එදා රෑ වාහනේ හිටියේ ඇයි? මේ දෙන්න අතර තියෙන සම්බන්ධය මොකක්ද? අන්නේ ප්‍රශ්න වලට තවමත් අපිට උත්තරයක් නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්සෙවිද පෙන්නන්නේ හරිෂ්ව. හරිෂ්ට මේ ප්‍රශ්නෙට අමතරව තමන්ගේ පවුලේ ප්‍රශ්න ගොඩකුත් තියෙනවා. හරිෂ්ට අඩුම තරමේ තමන්ගේ දුව බලන්නවත් අවස්ථාවක් නැහැ. ඒ අතරතුර මේ ප්‍රශ්න වලට මුහුණ දෙන එක දැන් හරිෂ්ට ලොකු අභියෝගයක් වෙලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජාන්සිව. ජාන්සිගේ සැමියා. ඒ කියන්නේ ෆිලික්ස් එදා කිව්වානේ එයාට විවේකයක් ගන්න ඕනේ, ගෙදරින් යන්න ඕනේ කියලා. ඔන්න ඒ දේ වෙලා. ජාන්සි ගෙදරේදී දකිනවා ෆිලික්ස් ගෙදර නැහැ. ෆිලික්ස් මේ වෙද්දී ජාන්සිට ලියුමක් ලියලා ගෙදරින් යන්න ගිහින්. ජාන්සි මේ වෙද්දී හැම පැත්තකින්ම හිර වෙලා ඉන්නේ. හරිනම් ජාන්සිට ෆිලික්ස් ළඟම ඉන්න මොහොතක් මේක. ඒත් ඔන්න මේ වෙද්දී ෆිලික්ස් ගෙදරින් යන්න ගිහින්. ජාන්සි එනවා හරිෂ්ව හම්බ වෙන්න. මොකද ජාන්සිට මේක කියන්නවත් අඩුම තරමේ කිසිම කෙනෙක් නැහැ. ඉන්නේ හරිෂ් විතරයි. ජාන්සි ඇවිල්ලා අඬ මේ සිද්ධිය හරිෂ්ට කියනවා. හරිෂ්ටත් ජාන්සි ගැන ගොඩක් දුකයි. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ පහවෙනිදා වෙන සිද්ධිය. හරිෂ් එදා හරියටම වන සංරක්ෂණයේ CCTV කැමරා දර්ශන පරීක්ෂා කරලා තහවුරු කරගත්තා. එදා අතනින් ගිහින් තියෙන වාහනේ SPගේ කියලා. අන්නේ CCTV කැමරා දර්ශන මේ අයට දැන් හොඳ හෝඩුවක්. මොකද ඒක සාක්ෂියක්. අන්න ඒක නිසා ජාන්සි හරිෂ් එක්ක එනවා. ආපහු වන සංරක්ෂණ මේ කාර්යාලයේ තියෙන CCTV කැමරා දර්ශන ටික එකතු කරගන්න. නමුත් ඔන්න මේ වෙද්දී ඒ හැම CCTV කැමරා දර්ශනයක්ම අයින් වෙලා. ඒක නිකම්ම වෙන්න විදියක් නැහැ. මේ වැඩේ කරලා තියෙන්නේ අනිවාර්යෙන් SP කියලා ජාන්සිටයි හරිෂ්ටයි තේරෙනවා. මොකද SP කුමාර් උත්සාහ කරන්නේ මේ සිද්ධියට එයාගේ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ දුවගේ සම්බන්ධයක් තියෙනවා කියන එක හංගලා සැකය කෙලින්ම ජාන්සි සහ හරිෂ් පැත්තට දාන්න. කොහොම නමුත් ඔන්න යන අතරතුරේදී ජාන්සිටයි හරිෂ්ටයි දැනගන්න ලැබෙන්නේ තවත් සෑහෙන දරුණු දෙයක්. ඒක තමයි ජාන්සිවයි හරිෂ්වයි මේ වෙද්දී తాවකාලිකව සේවය නිවත් කරලා. මේ වගේ අමාරු වෙලාවක වෙන්න පුළුවන් දරුණුම දෙයක් තමයි මේක. නමුත් ජාන්සිටයි හරිෂ්ටයි දැන් වෙනත් විකල්පයක් නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ රෂීඩ් සහ තවත් පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා SP එක කතා කරනවා. රෂීඩ් හොඳින්ම දන්නවා අන්සාර්ගේ ඝාතනයට ජාන්සිවත් හරිෂ්ගේවත් සම්බන්ධයක් නැහැ. සමහර විට එදා රාත්‍රී මුළු සංචාරයේ යෙදෙද්දී ඒ දෙන්න එතන ඉන්නේ නැති. නමුත් අන්සාර්ගේ ඝාතනයට නම් ඒ දෙන්න කිසිම සම්බන්ධයක් නැහැ. අනිත් එක තමයි අන්සාර්ව ඝාතනය කරන්න ජාන්සිටයි හරිෂ්ටයි කිසිම හේතුවකුත් නැහැනේ. අන්න ඒක නිසා ඒක ගැන ආපහු සලකා බලන්න කියලා තවත් පොලිස් නිලධාරියෙක් එක්ක ඇවිල්ලා රෂීඩ් SP කුමාර්ට කියනවා. ඒත් මේ SP කුමාර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. SP කුමාරුත් දේවල් කිහිපයක් හොයාගෙන තියෙනවා. තොරතුරු කිහිපයක් හොයාගෙන තියෙනවා. ඝාතනයට ලක් වෙලා තියෙන අන්සාර්ගේ පහුගිය ඇමතුම් වාර්තා පරීක්ෂා කරලා බලද්දී SP කුමාර්ගේ කණ්ඩායමේ අය හොයාගෙන තියෙනවා. අන්සාර් පහුගිය මාසයේ පුරාවටම ජාන්සිගේ සැමියාට ඒ කියන්නේ ෆිලික්ස්ට නිතරම කතා කරලා තියෙනවා කියලා. අන්සාර්ගේ ඝාතනයට කලින් දවසෙත් එයා ෆිලික්ස්ට කතා බහ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අන්සාර්ගේ මලසෙර හොයා ගන්නවත් එක්කම මේ වෙද්දී ෆිලික්ස් අතුරුදහන් වෙලා. අන්න ඒක නිසා SP කුමාර් කියන්නේ ඔයා හිතුවට අන්සාර්ගේ ඝාතනයට ජාන්සිගේ සම්බන්ධයක් නැහැ කියලා. දැන් ඔයාට පේනවනේ අනිවාර්යෙන් මෙතන ජාන්සිගේ සම්බන්ධයක් තියෙනවා. ජාන්සි එයා කරපු මේ වැඩේට හරිෂ්ගෙන උදව් අරගෙන තියෙනවා. ඒක නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් මම බලා ගන්නම්. ඔයාලගේ උපදෙස් මට අවශ්‍ය නැහැ කියලා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජාන්සි සහ හරිෂ් එනවා රෂීඩ්ව හම්බ වෙන්න. රෂීඩ් ඉන්නේ මේ දෙන්නගේ පැත්තේ. ඇත්තටම අන්සාර්ගේ ඝාතනය උනේ කොහොමද? ඝාතකයා කවුද? ඝාතනයට තියෙන හේතුව මොකක්ද? අන්න ඒක හොයාගත්තොත් විතරයි ජාන්සි සහ හරිෂ්ට මෙතනින් ගැලවීමක් තියෙන්නේ. ඒත් හැම දෙයක්ම හොයාගන්න එක තමයි මෙතන තියෙන අමාරුම වැඩේ. නමුත් මේ සිද්ධියට සම්බන්ධ මේ සිද්ධියට කෙලින්ම
සම්බන්ධ තවත් එක්කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගෙන් ප්‍රශ්න කරන්න මේ අයට බැරි වුණා. ඒ කෙනා වෙන කවුරුවත් නෙවෙයි අංජලි. අන්න ඒක නිසා අංජලි සහ අන්සාර් අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද? මේ දෙන්න එදා රෑ වාහනේ හිටියේ ඇයි? අන්න ඒකත් කොහොම හරි හොයාගන්න ඕනේ. ඒකෙන් විතරයි මේ අයට පුළුවන් වෙන්නේ කොහොම හරි ජාන්සි සහ හරිෂ්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. ඉතින් මේ සිද්ධියට සම්බන්ධ උත්තරයක් නැති තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අන්සාර් පහුගිය මාසයේ පුරාවටම ෆිලික්ස්ට කෝල් කරලා තියෙනවා. ඉතින් ෆිලික්ස්ගේ මේ සිද්ධියට තියෙන සම්බන්ධය මොකක්ද? අන්න ඒ ප්‍රශ්නටත් තවම මේ අයට උත්තරයක් නැහැ. කොහොම නමුත් ඔන්න ඊට පස්ස අපිට පෙන්වන්නේ ජාන්සි සහ හරිෂ් එනවා අන්සාර් එක්ක වැඩ කරන අන්සාර්ගේ යහළුවෙක්ව හම්බ වෙන්න. එයාගේ නම තමයි වීනා. ඇත්තටම අන්සාර් සහ අංජලි අතර තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද? අන්න ඒ ප්‍රශ්නය තමයි මේ වෙදි ජාන්සිටයි හරිෂ්ටයි තියෙන්නේ. නමුත් ඔන්න ඒ ප්‍රශ්නෙට මේ අයට වීනාගෙන් උත්තරයක් හම්බ වෙනවා. වීනා කියන්නේ අන්සාර්ගේ යාළුවෙක් විතරක්ම නෙවෙයි. වීනා අංජලිගෙත් ගොඩක් හොඳ යහළුවෙක්. අංජලි සහ අන්සාර් අතර කොලෙජ් කාලේ ඉඳන්ම සම්බන්ධයක් තිබිලා තියෙනවා. නමුත් ඒකට අංජලිගේ තාත්තා කැමති වෙලා නැහැ. දිගින් දිගටම මේ දෙන්නගේ සම්බන්ධයට බාධා කරලා තියෙනවා. මේ දෙන්නව වෙන් කරන්න උත්සාහ කරලා තියෙනවා. අන්න ඒක නිසා තමයි අංජලි සහ අන්සාර් වෙන් වෙලා තියෙන්නේ. එතනින් පස්සේ අන්සාර් යස්මින් එක්ක විවාහ වෙලා තියෙනවා. වීනා මේ දේවල් ජාන්සිටයි හරිෂ්ටයි කියනවා. හරිෂ් ඊට පස්සේ වීනාගෙන් ප්‍රශ්න කරනවා පහුගිය මාසෙදි තමයි අන්සාර් මේ ප්‍රදේශයට මාරු වීමක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒකට හේතුව ඔයා දන්නවද කියලා. ඉතින් පහුගිය කාලෙදී අන්සාර් මොකක් හරි දෙයක් ගැන හෙළිදරව්වක් කරන්න උත්සාහ කරලා තියෙනවා. මොකද අන්සාර් කියන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්. සමහර විට අන්සාර්ගේ මාරු වීමට හේතුව එක වෙන්න පුළුවන්. ඒත් අන්සාර් ඇත්තටම හොයමින් හිටියේ මොකක්ද? එයා හෙළිදරව් කරන්න උත්සාහ කරේ මොකක්ද? අන්න ඒ දේවල් ගැන නම් මේ වීනා දන්නේ නැහැ. මොකද ඒ දේවල් රහසිගතයි. අන්සාර් හැම දෙයක්ම හොයලා බලලා හෙළිදරව් කළොත් විතරයි ඒ දේවල් ගැන අනිත් අයට දැනගන්න ලැබෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ රෂිඩ් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කියනවා ගෙදරක් පරීක්ෂා කරලා බලන්න. ඒකට හේතුව තමයි ඔයාලට මතක ඇතිනේ වයස අවුරුදු 18ක තරුණ ගැහැණු ළමයෙක් ගෙදර ඇතුළේදීම ජීවිතේ නැති කරගෙන තිබුණා. ඒකට හේතුව එයාගේ තිබුණ සම්බන්ධයක්නේ. ඔන්නේ ගැහැණු ළමයාට ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණ පිරිමි ළමයාව හොයාගෙන තමයි රෂිඩ් පොලිස් නිලධාරීන් කණ්ඩායමත් එක්ක මේ ගෙදරට එන්නේ. ඉතින් මේ පිරිමි ළමයා වෙන කවුරුවත් නෙවෙයි රෝබි. ඔයාලට මතක ඇති මේ කතාව පටන් ගද්දිම අපිට පෙන්නපු අර තරුණ පිරිමි ළමයින් කණ්ඩායම. අපිට මුලින්ම හිතා ගන්න බැරි වුණා ඒ සිද්ධිය කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. නමුත් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ කතාවේ වටෙන් වෙන හැම දෙයක්ම මේ සිද්ධියට කොහෙන් හරි සම්බන්ධ වෙනවා. ඒක නිසා තමයි මලයාලම් ෆිල්ම් වල කතාව මේ තරම් රස. කොහොම නමුත් ඔන්න රෝබිව හොයාගෙන ආවට රෝබි මේ වෙදි ගෙදර නැහැ. එයා ගෙදරින් පැනලා ගිහින්. ඔන්න ඊට පස්සේ අපිට ආපහු පෙන්නන SP කුමාරව. SP කුමාරුත් උත්සාහ කරන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකක් හරි හොඩුවක් හොයාගන්න. ඇත්තටම SP කුමාර උත්සාහ කරන්නේ තමන්ගේ නම සහ තමන්ගේ දුවගේ නම මේ සිද්ධියෙන් අයින් කරලා ජාන්සි පැත්තට කොහොම හරි මේක දාන්න. ඉතින් SP කුමාර්ගේ අන රහසිගතව ක්‍රියාත්මක කරන SP කුමාර්ගේ යටතේ වැඩ කරන නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. SP කුමාර් මේ නිලධාරීන් දෙන්නට කියලා තියෙන්නේ අන්සාර් අවසාන කාලේදී ඒ කියන්නේ පහුගිය මාසයේදී වැඩ කරමින් ඉඳලා තියෙන්නේ මොන වගේ සිද්ධියක් සම්බන්ධයද කියලා හොයාගන්න කියලා. ඉතින් ඒක ගැන මේ නිලධාරීන් දෙන්න තරමක විස්තර හොයාගෙන තියෙනවා. ඒක ගමක සිද්ධ වෙන දූෂණ සම්බන්ධයෙන් තමයි අන්සාර් විස්තර හොයමින් ඉඳලා තියෙන්නේ. නමුත් ඒක අන්සාර් සම්පූර්ණ කරලා නැහැ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි කොටස නම් මේ වෙද්දී මේ නිලධාරීන් දෙන්න හොයාගෙන තියෙනවා. නමුත් දෙවෙනි කොටස නැතුව මේක සම්පූර්ණ නැහැ. කොහොම නමුත් SP කුමාර් හැම දෙයක්ම මේ නිලධාරීන් දෙන්නට බාර දීලා නිකන් ඉන්නේ නැහැ. SP කුමාර් තමගේ කණ්ඩායමත් එක්ක යනවා නිල වශයෙන්ම කෙලින්ම ජාන්සිගේ ඒ කියන්නේ ෆිලික්ස්ගේ ගෙදර පරීක්ෂා කරලා බලන්න. මොකද අන්සාර්ගේ ඝාතනය වෙන්න කලින් එයා ෆිලික්ස් එක්ක කතා කරලා තියෙනවා. ඒක නිසා ෆිලික්ස් ගැන සැකයක් තියෙනවා. ෆිලික්ස් මේ වෙද්දී අතුරුදහන්නේ. අන්න ඒක නිසා තමයි මේ වෙලාවේදී SP කුමාර් එන්නේ ගෙදර පරීක්ෂා කරලා බලන්න. ජාන්සි කියනවා මේ සිද්ධියට ෆිලික්ස්ගේ සම්බන්ධයක් නැහැ සර්. ඇයි මේ වගේ දේවල් කරන්නේ කියලා. නමුත් SP කුමාර් එක ගණන් ගන්නේ නැහැ. SP කුමාර් ජාන්සිගෙන් ප්‍රශ්න කරනවා ෆිලික්ස් මේ වෙද්දී ඉන්නේ කොහෙද? එයා හංගගෙන ඉන්න එපා ඇත්තම කියන්න කියලා. නමුත් ඇත්තටම ජාන්සි ෆිලික්ස්ව හංගගෙන නැහැ. ෆිලික්ස් තමයි ගෙදරින් යන්න ගියේ. ෆිලික්ස් යද්දී ලියුමක් ලියලා තිබුණානේ. අන්නේ ලියුමත් ජාන්සි ඇවිල්ලා SP කුමාර්ට පෙන්නනවා. ඉතින් මේ අතරතුරේදී SP කුමාර්ගේ පොලිස් නිලධාරීන් කණ්ඩායම ෆිලික්ස්ගේ කාමරේ පරීක්ෂා කරලා බලලා ෆිලික්ස්ගේ ජංගම දුරකථනය හොයා ගන්නවා. ඒ කියන්නේ ෆිලික්ස් මේ ගෙදරින් යද්දී එයාගේ ජංගම දුරකථනයවත් අරගෙන ගිහින් නැහැ. කොහොම නමුත් මේක සාක්ෂියක් විදියට SP කුමාර් එකතු කර ගන්නවා. ඉතින් මේ වෙදී අන්සාර්ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍ය උනන්දුයි. ඒක නිසා මාධ්‍ය ගෙදරින් එළියට එකතු වෙලා බලාගෙන ඉන්නවා SP කුමාර්ගෙන් ප්‍රකාශයක් ගන්න. SP කුමාර් ඇවිල්ලා මාධ්‍යට කියන්නේ අපි මෙතනින් වැදගත් හොඩුවක් හොයාගත්තා කියලා. SP කුමාර් මෙතනදී නොකිය කියන්නේ අනිවාර්යෙන් අන්සාර්ගේ ඝාතනයට ෆිලික්ස්ගේ සහ ජාන්සිගේ සම්බන්ධයක් තියෙනවා කියලා. එතනින් පස්සේ හැමෝම ජාන්සි දිහා බලන්නේ සැකෙන්. ඒක තමයි SP කුමාර්ට ඕන උනේ. කොහොම නමුත් මේ ප්‍රවෘත්තිය අංජලි දකිනවා. අංජලි මේ වෙද්දී ඉන්නේ වැඩ කරන තැන. මෙතන එහා පැත්තේ වීනත්
ඉන්නවා. ඉතින් මේ ප්‍රවෘත්තියේ ජාන්සිගේ මුහුණත් පෙන්නනවානේ. අන්න ඒක දැක්කට පස්සේ වීනා අංජලිට කියන්නේ ඔන්න ඔය ජාන්සි කියන කෙනයි තවත් කෙනෙකුයි දැන් දවස් කිහිපයකට කලින් ඔයා ගැන විස්තර හොයාගෙන මෙහෙට ආවා. මගෙන් ප්‍රශ්න කළා. ඉතින් මට නම් තේරුනේ ඒ අය ඇත්තටම හොඳයි. මේ සිද්ධියට ඒ කියන්නේ මේ අන්සාර්ගේ මරණයට නම් ඒ දෙන්නගේ සම්බන්ධයක් නැහැ. නමුත් ඒ දෙන්නා මේ ප්‍රශ්නේ මැද්දේ හිර වෙලා වගේ කියලා. ඉතින් මේ වෙදි අංජලිටත් තේරලා තියෙන්නේ තාත්තා කරන්න හදන්නේ මොකක්ද කියලා. තාත්තා ඒ කියන්නේ SP කුමාර් කරන්න හදන්නේ මේ සිද්ධියට සම්බන්ධය තියෙන තමන්ගේ දුව. ඒ කියන්නේ තමන්ගේ පවුලේ නම කොහොම හරි මේකේ නයින් කරගන්න. ඒ වෙනුවට ජාන්සි පැත්තට මේ හැම දෙයක්ම දාන්න. කොහොම නමුත් මේ සිද්ධිය නිසා ජාන්සි සහ හරිෂ් දැන් සෑහෙන අසරණයි. වැඩිපුරම බය වෙලා ඉන්නේ ජාන්සි. ඒ බව හරිෂ්ටත් තේරෙනවා. අන්න ඒක නිසා හරිෂ් ජාන්සිගේ අත අල්ලලා කියන්නේ මැඩම් බය වෙන්න එපා. අපි කොහොම හරි මේ සිද්ධිය ගැන හොයාගමු කියලා. මේ දෙන්න අතර නිලතල වලට එහා ගිය යාළුකමක් මිත්‍රකමක් තියෙනවා කියලා මෙන්න මේ සිද්ධිය හරහා අපිට පේනවා. ඔන්න ඊට පස්ස අපිට පෙන්වන්නේ පහවෙනිද වෙන සිද්ධිය. අන්සාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිලිදරව් කරන්න හරිෂ් ගන්න උත්සාහයට හරිෂ්ට උදව් කරන තවත් පොලිස් නිලධාරියෙක් ඉන්නවා. අන්නේ පොලිස් නිලධාරියා හරහා හරිෂ්ට දැනගන්න ලැබෙනවා හරියට මේදා අන්සාර්ගේ ඝාතනය වුණ දවසේදී SP කුමාර් දේශනෙක ඉඳලා තියෙන්නේ. නමුත් ඒ දේශනේ නතර කරලා SP කුමාර් හදිස්සියෙම යන්න ගිහින් තියනවා කියලා. ඒ විතරක් නෙවෙයි SP කුමාර් එක්ක තවත් නිලධාරින් දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ දෙන්න ඉඳලා තියෙන්නේ සිවිල් පිට. අන්න ඒ දෙන්නත් එක්කම තමයි SP කුමාර් යන්න ගිහින් තියෙන්නේ. හරියට SP කුමාර් නමට එදා දේශනට ආවා වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. SP කුමාර් මොකක් හරි දෙයක් හංගනවා වගේ කියලා මේ පොලිස් නිලධාරියාට තේරලා තියෙනවා. මේ පොලිස් නිලධාරියා මේ හැම දෙයක්ම හරිෂ්ට කියනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ ජාන්සි හරිෂ් එක්ක එනවා රෂීඩ්ව හම්බ වෙන්න. රෂීඩ්වත් උදව් කරන්නේ මේ දෙන්නට. උත්සාහ කරන්නේ මේ දෙන්නව මේකෙන් ගලව ගන්න. රෂීඩ් හොඳින් මේ වගේ දේවල් සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා. ඒක නිසා රෂීඩ් මේ දෙන්නට උපදෙස් දෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජාන්සිව. ජාන්සි අහම්බෙන් හම්බ වුණා වගේ ඇවිල්ලා අංජලි එක කතා කරනවා. අංජලිගෙන් අහනවා එදා රෑ අන්සාර් එක්ක කාර් එකේ හිටියේ ඔයා නේද? ඔයා මොකක් හරි දෙයක් දන්නව නේද? දැන්වත් ඇත්ත කියන්න. මොකද අපේ සේවය පවා අත්හිටුලා තියෙන්නේ. අන්සාර්ට ඇත්තම උනේ මොකක්ද කියලා තමයි අපිත් හොයන්න උත්සාහ කරන්නේ කියලා. නමුත් එකපාරටම ජාන්සි ඇවිල්ලා කතා කරද්දී අංජලි බය වෙනවා. ඒක නිසා අංජලි මෙතන යන්න යනවා. එයා ජාන්සිව මග හරනවා. කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ හරිෂ්ව. හරිෂ් එනවා රෂීඩ්ව හම්බ වෙන්න. මේ වගේ සිද්ධීන් සම්බන්ධයෙන් රෂීඩ්ට හොඳ අත්දැකීම් තියෙනවා. අන්න ඒක නිසා රෂීඩ් මේ වෙලාවේදී උපදේශක් විදියට දෙන්නේ ඔය දෙන්න ආපහු අර තැනට යන්න. ඒ කියන්නේ මඩවගුරු ළඟට යන්න. ඒ හැම තැනක්ම ආපහු පරීක්ෂා කරලා බලන්න. සමහර විට මොකක් හරි වැදගත් හෝඩුවක් හම්බ වෙන්නත් ඉඩ තියෙනවා කියලා. ඉතින් මේ කතාව ඇත්ත කියලා ජාන්සිටයි හරිෂ්ටයි තේරෙනවා. අන්න ඒක නිසා මේ දෙන්න ආපහු යනවා. ඒ මඩවගුරු පැත්ත පරීක්ෂා කරලා බලන්න. ඉතින් මේ මඩවගුරු තියෙන්නේ කැලෑබද ප්‍රදේශයකනේ. අන්න එතන පරීක්ෂා කරලා බලද්දි මේ අය දකිනවා මෙතන අත්හැරලා දාපු ගොඩනැගිල්ලක් තියෙනවා. බැලු බැල්මටම මේ දෙන්නට තේරෙනවා මේ තැන නම් දැන් තනිකරම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ තෝතැන්නක් වෙලා කියලා. ඔයාලට මතක ඇතිනේ කතාව පටන් ගද්දිම අපිට පෙන්නුවා අර රෝබි කියන තරුණ පිරිමි ළමයා යහළුවන් එක්ක මත්ද්‍රව්‍ය ගන්න ගමන් හිටියේ. අන්න ඒ අයත් එදා ඉඳලා තියෙන්නේ මෙන්න මේ තැන. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ SP එනවා අන්සාර්ගේ බිරිඳව. ඒ කියන්නේ යස්මින් වහම්බ වෙන්න. SP කොහොම හරි උත්සාහ කරන්නේ පහුගිය මාසයේදී අන්සාර් හොයමින් ඉඳලා තියෙන්නේ මොකක්ද කියලා සම්පූර්ණයෙන් හොයාගන්න. ඔයාලට මතක ඇතිනේ එතනින් පළවෙනි කොටස විතරයි SPට හම්බ වුණේ. දෙවෙනි කොටස එහෙනම් අන්සාර්ගේ කාමරෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා SP බලාපොරොත්තු වෙනවා. අන්න ඒක නිසා තමයි SP ඇවිල්ලා තියෙන්නේ අන්සාර්ගේ කාමරය පරීක්ෂා කරලා බලන්න. නමුත් යස්මින්ට තේරෙනවා SP කුමාර් ඇවිල්ලා තියෙන්නේ නිල නොවන විදියට. යස්මින්ටත් ඕනේ තමන්ගේ සැමියාට මොකක් දුනේ කියලා හොයාගන්න. ඝාතකයව හොයාගන්න. නමුත් ඒක වෙන්න ඕනේ නිල විදියට. මොකද මේ විදියට ඇවිල්ලා එකපාරටම කාමරය පරීක්ෂා කරලා බලන්න ගියොත් එහෙම වැදගත් හෝඩුවක් නැති වෙන්නත් ඉඩ තියෙනවානේ. අන්න ඒක නිසා යස්මින් SP කුමාර්ට කියන්නේ සර් නිල විදියට එන්න. එතකොට අන්සාර්ගේ කාමරය පරීක්ෂා කරලා බලන්න මං ඉඩ දෙන්නම් කියලා. හිතුව තරම් යස්මින් එක්ක මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ කියලා SP කුමාර්ට තේරෙනවා. කොහොම නමුත් SP කුමාර්ට දැන් කරන්න දෙයක් නැහැ. කුමාර් මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ රෂීඩ් ජාන්සි සහ හරිෂ්ව අර ජීවිතේ නැති කරගත්ත වයස අවුරුදු 18ක තරුණ ගැහැණු ළමයාට ප්‍රේම සම්බන්ධතාවයේ තිබුණ රෝබි එයාගේ යහළුවන් එක්ක නිතරම අර තැනට ඒ කියන්නේ අන්සාර්ගේ ඝාතනය සිද්ධ වුණ තැන ළඟ තියෙන අර පාළු ගෙදරට නිතරම වගේ ගිහින් තියෙනවා කියලා රෂීඩ් මේ විදි හොයාගෙන තියෙනවා. අන්න ඒක නිසා මේ අයගේ හිතේ සැකයක් තියෙනවා. එදා අන්සාර්ගේ ඝාතනය සිද්ධ වෙද්දී සමහර විට මේ පිරිමි ළමයි එතන හිටියා නම් මොකක් හරි දෙයක් දැක්ක වෙන්න පුළුවන්. ඒ අය සාක්ෂිකරුවන් වෙන්න පුළුවන් කියලා. ඒත් රෝබි මේ වෙදි ගෙදර නැහැ. එයා අතුරුදහන් ඒත් එහෙමයි කියලා මේ අය වැඩේ අතහරින්නේ නැහැ. රෝබිට තවත් යහළුවන් ඉන්නවානේ. අන්න ඒ යහළුවන් ඉන්නේ කොහෙද කියලා බලලා මේ අය ගිහින් මේ පිරිමි ළමයි නල්ල ගන්නවා. ඊට පස්සේ ඒ අයගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ඇත්තටම රෝබිට උනේ මොකක්ද කියලා යහළුවන් දන්නෙත් නැහැ. ඒ අයත් රෝබි හොයන්න උත්සාහ කළා තියෙනවා. නමුත් ඒක හරිය ගිහින් නැහැ. ඒත් මේ අය කියන හැම දෙයක්ම විශ්වාස කරන්න බැහැනේ. අන්න ඒක නිසා හරිෂ් මේ අයගේ බෑග් පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඔන්න මේ එක බෑග් එකක් ඇතුලේ මේ අය පුංචි උපාංගයක් හොයා ගන්නවා. ඒ කියන්නේ දත්ත ගබඩා කරලා තියන්න පුළුවන් පුංචි උපාංගයක්. මේ වගේ දෙයක් නම් මේ අය ළඟ තියෙන විදියක් නැහැ. අන්න ඒක නිසා මේ පොලිස් නිලධාරීන් ප්‍රශ්න
කරනවා මේ තරුණ පිරිමි ළමයින්ගෙන් මේ වගේ දෙයක් ඔයාලට කොහෙන්ද හම්බ වුණේ කියලා. ඉතින් මේ පුංචි උපන්ගේ මේ අයට හම්බ වෙලා තියෙන්නේ මඩවගුර ළඟ තියෙන අර පාළු ගෙදර පැත්තට යද්දි. මොකද මේ අය හැමදාම වගේ මත්පැන් පාවිච්චි කරන්න ඒ පැත්තට යනවා. එදා අන්සාර්ගේ ඝාතනය වුණ දවස්වලදී තමයි මේ අයට ඒක මෙතනින් හම්බ වෙලා තියෙන්නේ. මෙතනින් එක තරුණ පිරිමි ළමයෙක් මේක ඇතුලේ තියෙන දත්ත පරීක්ෂා කරලා බලන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒක හරි ගිහින් නැහැ. මේකට මුරපදයක් දාලා. කොහොම නමුත් හරිෂ්, රෂීඩ් සහ ජාන්සි සාක්ෂියක් විදියට මේකත් එකතු කරගන්න. ඉතින් අමතක කරන්න එපා මේ වෙද්දී ජාන්සි සහ හරිෂ්ගේ සේවය අත්හිටුවලා තියෙන්නේ. ඒත් එහෙමයි කියලා මේ අය වැඩේ අතහරින්නේ නැහැ. කොහොම හරි මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න උත්සාහ කරන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ සිද්ධියේදී හරිෂ්ට උදව් කරන අර අනිත් පොලිස් නිලධාරියා SP ගේ වාහනයක් අරගෙන එනවා. මේ අය හොර රහසේ අධිකරණ වෛද්‍ය ඒකකයේ කෙනෙක් ලාවා මේ වාහනේ පරීක්ෂා කරලා බලනවා. මේ වාහනේ ඇතුලේ මොකක් හරි සැකසහිත DNA සාම්පල් එකක් එහෙම නැත්නම් වෙනත් මොකක් හරි හෝඩුවක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නයි මේ අය උත්සාහ කරන්නේ. මොකද මේ වෙද්දී මේ අයට ලොකු සැකයක් තියෙනවා අනිවාර්යෙන් අන්සාර්ගේ ඝාතනයට SP කොහෙන් හරි සම්බන්ධයි කියලා. මොකද අංජලි සහ අන්සාර් අතර තිබුණ සම්බන්ධයට SP කුමාර් විරුද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ SP කුමාර්ගේ හිතේ කොහොමත් අන්සාර් ගැන තරහක් තිබිලා තියෙනවානේ. අන්න ඒක නිසා තමයි මේ අය ලැබුණ අවස්ථාවක් භාවිතා කරලා හොර රහසේ SP කුමාර්ගේ මේ වාහනේ පරීක්ෂා කරලා බලන්නේ. ඉතින් මේ වාහනේ ඇතුලෙන් සාක්ෂියක් විදියට, ඒ කියන්නේ හෝඩුවක් විදියට මේ අය හිසකේ සාම්පල් එකක් හොයා ගන්නවා. නමුත් මේ හිසකේ සාම්පල් එක කාගේද? DNA කාගේද? අන්න ඒක තහවුරු කරලා එන රිපෝට් එක එන්න නම් ටික වෙලාවක් යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ කුමාර්ගේ ගෙදර වෙන සිද්ධිය. කුමාර් මේ වෙලාවේදී එයාගේ යටතේ ඉන්න අර නිලධාරීට කතා කරලා කියන්නේ කොහොම හරි ජාන්සිට විරුද්ධව සාක්ෂියක් හොයාගන්න කියලා. ඉතින් දැන් අංජලිටත් තේරෙනවා තාත්තා කරන්න හදන්නේ මොකක්ද කියලා. සමහර විට අන්සාර්ගේ ඝාතනයට තාත්තා සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් දැන් ඒක වහන්න ඕන නිසා තමයි තාත්තා මේ වගේ දෙයක් කරනවා ඇත්තේ. ඒ කියන්නේ ජාන්සි පැත්තට සැකේ දාන්න උත්සාහ කරන්නේ. ඒ නිසා වෙන්න පුළුවන් කියලා අංජලිට තේරෙනවා. මීට කලින් දවසක ජාන්සි අංජලිව හම්බ වෙන්න ආවා. ඒත් ඒ වෙලාවේදී අංජලි ජාන්සිව මගේ හැරියා. නමුත් ඒ වෙලාවේදී Taman කලේ වැරද්දක් කියලා තාත්තා කතා කරන මේ දේවල් වලින් අංජලිට තේරෙනවා. අන්න ඒක නිසා අංජලි පහුවෙනිදා එනවා ජාන්සිව මුණ ගැහෙන්න. අංජලි මුලින්ම එදා ජාන්සිව මගේ හැරලා ගියපෙකට සමාව ඉල්ලනවා. ඒ ජාන්සි කියනවා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. කොහොම නමුත් ඊට පස්සේ අංජලි කියන්න පටන් ගන්නවා එයා සහ අන්සාර් අතර ඇත්තටම තිබුණේ මොන වගේ දෙයක්ද කියලා. අංජලි සහ අන්සාර් අතර කොලෙජ් කාලේ යන ඉඳන්ම ආදර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. නමුත් ඒකට අංජලිගේ තාත්තා කැමති වෙලා නැහැ. අන්න ඒක නිසා මේ දෙන්නා බැරිම තැන සම්බන්ධය නතර කරලා තියෙනවා. එතනින් පස්සේනේ අන්සාර් යස්මින්ව විවාහ කරගත්තේ. කොහොම නමුත් එතනින් අවුරුදු කිහිපයකට පස්සේ අන්සාර්ටයි යස්මින්ටයි දරුවෙක් ලැබෙන්න ඉද්දී අන්සාර් යස්මින්ව රෝහලට එක් කරගෙන ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී අහම්බෙන් වගේ අන්සාර් අංජලිව දැකලා තියෙනවා. අංජලිත් අන්සාර්ව දැකලා තියෙනවා. අර විදියට මේ දෙන්න වෙන් වෙලා ආරුදු ගානකට පස්සේ තමයි එකපාරටම අහම්බෙන් වගේ ඔන්න ඔතනදී මේ දෙන්න මුණ ගැහිලා තියෙන්නේ. කොහොම නමුත් ඊට පස්සේ හොර රහසේ අන්සාර් ඇවිල්ලා තියෙනවා අංජලිව මුණ ගැහෙන්න. මේ දෙන්න අතර කලිනුත් සම්බන්ධයක් තිබුණා. අන්සාර් මේ වෙද්දි විවාහකයි. එයාගේ බිරිඳට දරුවෙකුත් ලැබෙන්න ඉන්නේ. නමුත් අංජලි නම් තවමත් විවාහ වෙලා නැහැ. කොහොම නමුත් ඔන්න ආපහු මේ දෙන්න අතර ආදර සම්බන්ධතාවය ඇති වෙලා තියෙනවා. එතනින් පස්සේ කුමාර් ක්‍රියාත්මක වෙලා තියෙනවා. කොහොමත් කුමාර්ගේ අන හොර රහසේ ක්‍රියාත්මක කරන නිලධාරීන් දෙන්නේ කුමාර්ට ඉන්නවානේ. අන්න ඒක නිසා එදා ඒ කියන්නේ අන්සාර්ගේ ඝාතනය වුණ දවසේදී කුමාර් තමන්ගේ නිලධාරීන් දෙන්නව යවලා අන්සාර්ට පහර දීලා තියෙනවා. ඔයාලට මතක ඇතිනේ එදා දේශනේ අතරතුරේදී කුමාර් සහ එයාගේ සහායට ඉන්න නිලධාරීන් දෙන්න පිටත් වෙලා ගිහින් තියෙනවා. ඔන්න ඒකට හේතුව දැන් අපිට තේරෙනවා. කොහොම නමුත් SP ගේ යටතේ ඉන්න ඒ නිලධාරීන් දෙන්න එදා අන්සාර්ට පහර දීලා එයාව පාරේ තැනකින් දාලා ගිහින් තියෙනවා. ඉතින් ඒ සිද්ධිය ගැන අංජලිට එදා රෑ මාරංචිලා තියෙනවා. අංජලිට පස්සේ අන්සාර්ට ඇමතුමක් දීලා කියලා තියෙන්නේ අනේ තාත්තා කරපු දෙයට මට සමා වෙන්න මට ඔයාව දැන්ම බලන්න ඕනේ කියලා. අන්සාර් ඒ වෙලාවෙදි ඉඳලා තියෙන ගෙදර. නමුත් අංජලි අඬ ඉල්ලන නිසා අන්සාර් එදා රෑත් හොර රහසේ ඇවිල්ලා තිනවා අංජලිව හම්බ වෙන්න. මේ දෙන්න එදා මුණ ගැහිලා තියෙන්නේ මඩවගුර ළඟ. ඔයාලට මතක ඇති එදා අංජලි ආවේ තාත්තාගේ වාහනේ. ඒ කියන්නේ අධිකරණ වෛද්‍ය ඒකකේ පරීක්ෂා කරලා බැලුවනේ වාහනයක්. අන්න ඒ වාහනේම තමයි අංජලි එදා ඇවිල්ලා තියෙන්නේ. කොහොම නමුත් අංජලි ඒ වෙලාවේදී තාත්තා කරපු මේ දරුණු දේ නිසා අන්සාර්ගෙන් සමාව ඉල්ලලා තියෙනවා. ඉතින් මේ අතරතුරේදී තමයි රාත්‍රී මුඩ සංචාරයේ ගියපු ජාන්සි සහ හරිෂේ වාහනේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මොකද සමහර විට මේ පොලිස් නිලධාරීන් දෙන්නත් තාත්තගේ සහචරින් වෙන්න පුළුවන්නේ. අන්න ඒක නිසා තමයි එකපාරටම අන්සාර් එතනින් පැනලා ගිහින් තියෙන්නේ. ලැබුණ වෙලාවෙන් අංජලිත් ඉක්මනින්ම වාහනයෙන් එතනින් පැනගත්තා. ඉතින් ඔන්න ඕක තමයි එදා ඇත්තටම වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඊට පස්සේ පහුවෙනිදා අන්සාර්ගේ මලසිරුර මඩ වගුරෙන් හොයාගත්තා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ ජාන්සිට වගේම අපිටත් තේරෙනවා
අනිවාර්යෙන් එහෙනම් අන්සාර්ගේ මරණයට කොහෙන් හරි SP ගේ සම්බන්ධයක් තියෙනවා. අන්සාර්ව මරලා දැම්මේ SP වෙන්න පුළුවන්. නමුත් ඒක තහවුරු කරගන්න තවමත් අපිට හෝඩුවාවක් නැහැ. අන්න ඒක නිසා මේක කොහොම හරි තහවුරු කරගන්න හෝඩුවාවක් සාක්ෂියක් හොයාගන්න ඕනේ කියලා ජාන්සිටත් තේරෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අංජලි කැමැත්තෙන් ඉදිරිපත් වෙලා මේ හැම දෙයක්ම පොලිසියට පාපොච්චාරණය කරනවා. මුලින්දම කතාව කියනවා. අංජලි පිළිගන්නවා අන්සාර් එක්ක එයාට අනියම් සම්බන්ධයක් තිබුණා කියලා. ඒ වගේම ඒ සම්බන්ධය ගැන අංජලිගේ තාත්තා ඒ කියන්නේ SP කුමාර් දැනගත්තා. ඊට පස්සේ SP කුමාර් එයාගේ කණ්ඩායමේ අයව දාලා අන්සාර්ට පහර දුන්නා. එයාව මරන්න උත්සාහ කළා. ඒ දේවල් උනේ එදා ඇත්තටම අන්සාර්ගේ ඝාතනය වුණ දවසේ. කොහොම නමුත් ඔන්න මේත් එක්කම ජාන්වි සහ හරිෂුත් ඇවිල්ලා එදා ඇත්තටම උනේ මොකක්ද කියලා සම්පූර්ණ ප්‍රකාශයක් පොලිසියට දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එකිනෙකට ගැලපෙනවා. අන්සාර්ව මරලා දාපු ඝාතකයා SP කුමාර් වෙන්න පුළුවන් කියලා පොලිසියට තේරෙනවා. නමුත් ඒක තහවුරු කරගන්න තවමත් හොඩුවාවක් නැහැ. කොහොම නමුත් මේ සිද්ධිය නිසා SP කුමාරුත් අන්සාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකාරයෙක් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ රෂීඩ් හදිස්සියෙම ජාන්සිටයි හරිෂ්ටයි කතා කරනවා. ඒකට හේතුව තමයි රෂීඩ් මේ විදිහේ වැදගත් දෙයක් හොයාගෙන. මීට අවුරුදු කිහිපයකට කලින් SP කුමාර් එක්ක වැඩ කරපු එයාගේ රියදුරුගේ නම තමයි සහදේවන් අතුරුදහන් වෙලා තියෙනවා. එයා සේවයෙන් අයින් වෙලා ගිහින් තියෙනවා. නමුත් සේවයෙන් ඉවත් වෙනවා කියලාවත් අඩුම තරමේ එයා දැනුම් දීමක් කරලා නැහැ. ඒ සහදේවන් කියන්නේ රෂීඩ්ගේ සමකාලීනයෙක්, එයාගේ යහළුවෙක්. එතනින් පස්සේ සහදේවන්ට උනේ මොකක්ද කියලා රෂීඩ්ත් හොයන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඔන්න අවුරුදු ගානකට පස්සේ අන්සාර්ගේ මේ ඝාතනයත් එක්ක මේ වෙද්දී රෂීඩ් හොයාගෙන තියෙනවා සහදේවන් ඉන්නේ කොහෙද කියලා. පහුගිය කාලේදී අන්සාර් මොකක් හරි දෙයක් හෙළිදරව් කරන්න උත්සාහ කරලා තියෙනවා. අන්න ඒහා සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගන්න අන්සාර් ගිහින් තියෙනවා සහදේවන්ව හම්බ වෙන්න. ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ SP කුමාර් එක්ක වැඩ කරපු එයාගේ රියදුරාව හම්බ වෙන්න. ඉතින් මේ අය එනවා සහදේවන්ව හම්බ වෙන්න. සහදේවන් ඊට පස්සේ සම්පූර්ණම කතාව කියන්න පටන් ගන්න. ඒ කියන්නේ අන්සාර් සහදේවන්ව හම්බ වෙන්න ආවේ ඇයි මොනවද අහපු විස්තර කියලා. ඔන්න මෙතනින් තමයි කතාවේ හැම දෙයක්ම හෙළිදරව් වෙන්න පටන් ගන්නෙ. අන්සාර් සහදේවන්ව මුණ ගැහෙන්න ඇවිල්ලා විස්තර අහලා තියෙන්නේ වෙන කවුරුවත් ගැන නෙවෙයි කුමාර් ගැන. ඒකට හේතුව තමයි මේ SP කුමාර් කියන්නේ එළියට හොඳ මුහුණ පෙන්නගෙන හිටියත් තනිකරම නරුමේ නීතියට අහු වෙන්නේ නැති වෙන්න එයා සෑහෙන දූෂණ වංචා ගොඩක් කරලා තියෙනවා. එතනින් දරුණුම සිද්ධිය ගැන අහන්න තමයි අන්සාර් ඇවිල්ලා තියෙන්නේ සහදේවන්ව හම්බ වෙන්න. ඉතින් මේ සිද්ධිය මොකක්ද කියලා සහදේවන් මේ වෙලාවේදී අන්සාර්ට කියලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ සිද්ධිය නිසා තමයි සහදේවන්ට තවදුරටත් සේවයේ වැඩ කරන එක එපා වෙලා එතනින් පස්සේ එහෙම යන්න ගිහින් තියෙන්නේ. ඉතින් මේ දරුණු සිද්ධිය මේකයි. ඒක වෙලා තියෙන්නේ 2014 දී. සජීවන් කියලා පාඩුවේ ටේලර් ෂොප් එකක් කරගෙන ගියපු මිනිහෙක් ඉඳලා තියෙනවා. සජීවන් විවාහකයි. එයාට දරුවන් දෙන්නෙක් ඉඳලා තියෙනවා. නමුත් එක දවසක සජීවන් ගෙදරෙද්දී දැකලා තියෙනවා එයාගේ බිරිඳටත් කවුරු හරි කෙනෙක් පහර දීලා, පුංචි දරුවටත් පහර දීලා, ඒ වගේම එයාගේ ලොකු දුවව අපයෝජනය කරලා කියලා. ඒක තාත්තා කෙනෙක්ට මොන වගේ කම්පනයක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කොහොම නමුත් සජීවන් තමන්ගේ දුවගෙන් අහලා තියෙනවා මේ දරුණු වැඩේ කළේ කවුද කියලා. ඉතින් ඒ දරුණු වැඩේ කරලා තියෙන්නේ ඒ ගමේ ප්‍රධානියා. සජීවන් ඊට පස්සේ ඉක්මනින් මේ සිද්ධිය ගැන පොලිසියට කියලා තියෙනවා. කොහොම නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බාර වෙලා තියෙන්නේ කුමාර්ට. කුමාර් කියන්නේ ඒ දවස්වල SP නෙවෙයි. එයා ඉන්ස්පෙක්ටර්. කුමාර් ඊට පස්සේ තමන්ගේ කණ්ඩායමත් එක්ක ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන ගිහින් තියෙනවා. නමුත් කිසිම සාක්ෂියක් හම්බ වෙලා නැහැ. ගමේ ප්‍රධානියා තමයි මේ දරුණු දේ කළේ කියලා ඔප්පු කරන්න. කොහොම නමුත් ඒ අතරතුරේදී හදිස්සියෙම මේ අපයෝජනයට ලක්ුණ සජීවන්ගේ ලොකු දුව අතුරුදහන් වෙලා තියෙනවා. සජීවන් ඊට පස්සේ ඉක්මනින් මේ සිද්ධියත් කුමාර්ට කියලා තියෙනවා. නමුත් කුමාර් ඒක ගණන් අරගෙන නැහැ. කුමාර් කියලා තියෙන්නේ ඔයාගේ දුව දැන් ලොකුයිනේ. ඒක නිසා කවුරු හරි පිරිමි ළමයෙක් එක්ක දුව පැනලා යන්න නැති කියලා. නමුත් ඇත්තටම වෙලා තියෙන ඒ වගේ දෙයක් නෙවෙයි කියලා සජීවන් හොඳින්ම දන්නවා. සජීවන් ඒක නිසා වැඳ වැටලා ඉල්ලලා තියෙනවා ඉන්ස්පෙක්ටර් කුමාර්ගෙන් කොහොම හරි තමන්ගේ දුවව හොයලා දෙන්න කියලා. ඉතින් දවස් කිහිපයකට පස්සේ අතුරුදහන් වුණ සජීවන්ගේ දුව හම්බ වෙලා තියෙනවා. නමුත් එතනින් පස්සේ ඉන්ස්පෙක්ටර් කුමාර් සම්පූර්ණම චෝදනාව දාලා තියෙන සජීවන් පැත්තට. සජීවන් තමයි දුවට මේ වගේ අපයෝජනයක් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සජීවන් එයාගේ දුවව විකුණන්නත් උත්සාහ කරලා තියෙනවා කියලා ඉන්ස්පෙක්ටර් කුමාරේ නඩුව එහෙම වහලා දාලා තියෙනවා. ඒ කියන්නේ කුමාර් ගමේ ප්‍රධානියාගෙන් ලොකු ගාණක් අරගෙන ඒ නඩුව සම්පූර්ණයෙන් වහලා දාලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇතිනේ සජීවන්ට ඒ වෙලාවේදී මොන වගේ හැඟීමක් දැනෙන්නේ නැද්ද කියලා. ඉතින් එදා රෑ කුමාර් සහදේවන්ට කතා කරලා කියලා තියෙනවා වහාම එන්න ගමනක් යන්න තියෙනවා කියලා. මේ අය එදා රෑ ඇවිල්ලා තියෙන්නේ සජීවන්ගේ ගෙදර ළඟට. නමුත් ඒ වෙද්දී සජීවන්ගේ ගෙදර සම්පූර්ණයෙන් පිලිස්සিলা. ඒ ගෙදර සුන්බුන් අතර තිබිලා සජීවන්ගේ එයාගේ බිරිඳගේ සහ දරුවන් දෙන්නගේ මලසිරු හොයාගෙන තියෙනවා. කොහොම නමුත් ඒ දරුණු ඛේද වාචකයෙන් පස්සේ තවදුරටත් පොලිසිය වැඩ කරන එකත් සහදේවන්ට එපා වෙලා තියෙනවා. ඒක නිසා තමයි සහදේවන් එහෙම යන්න ගිහින් තියෙන්නේ. ඉතින් සහදේවන් අන්සාර් ඇවිල්ලා ප්‍රශ්න කරද්දී ඒ හැම දෙයක්ම කියලා තියෙනවා. ඉතින් ඔන්න දැන් අපිට තේරෙනවා අන්සාර් පහුගිය කාලේදී ඇත්තටම හෙළිදරව් කරන්න උත්සාහ කරලා තියෙන්නේ කවුරු ගැනද කියලා. SP කුමාර් කියන්නේ මොන වගේ නරුමයෙක්ද? එයා කරලා තියෙන්නේ මොන වගේ අපරාධද? ඇත්තටම මේ අපරාධය විතරක් නෙවෙයි මේ වගේම තවත් අපරාධ ගොඩක් කුමාර් කරලා තියෙනවා. අන්න ඒව ගැන හෙළිදරව් කරන්නයි අන්සාර් උත්සාහ කරලා තියෙන්නේ. ඔයාලට
මතක ඇති අන්සාරයාගේ මරණයට කලින් ෆිලික්ස් එක්කත් කතා බහ කරලා තිබුණා. ඒකට හේතුවත් මෙන්න මේ සහදේවන්. මොකද සහදේවන් ඉන්න තැන ගැන විස්තර අහගන්න ඕන නිසා තමයි අන්සාර ෆිලික්ස්ට කතා කරලා තියෙන්නේ. කොහොම නමුත් සහදේවන් මේ හැම දෙයක්ම කියනවා. ඒත් එක්කම මේ අයට තේරෙනවා එහෙනම් අන්සාරව මරලා දාන්න ඇත්තටම SP කුමාර්ට ලොකු හේතුවක් තිබිලා තියෙනවා කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක පොලිසිය ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. ඔයාලට මතක ඇතිනේ අර රෝබිගේ යහළුවන් ළඟ තිබිලා පුංචි උපාංගයක්. ඒ කියන්නේ දත්ත ගබඩා කරලා තියන්න පුළුවන් පුංචි උපාංගයක් හම්බ වුණා. මේකේ මුරපදේ මොකක්ද කියලා අංජලි හොඳින්ම දන්නවා. ඇත්තටම මේ උපාංගය වෙන කාගේවත් නෙවෙයි. මේක අන්සාර්ගේ. අන්සාර් හොයාගත්ත හැම දෙයක්ම තියෙන්නේ මෙන්න මේකේ. කොහොම නමුත් පොලිසිය මේ දත්ත පරීක්ෂා කරලා බලනවා. දැන් මෙතනින් පස්සේ කුමාර්ට ගැලවීමක් නැහැ. කුමාර් ගොඩක් අපරාධ කරලා තියෙනවා කියලා සාක්ෂිත් එක්කම පොලිසිය හොයා ගන්නවා. ඒ වගේම මේ වෙද්දී අන්සාර්වත් ඝාතනය කරලා තියෙන්නේ කුමාර්මයි කියලා පොලිසියට සැකයක් තියෙනවා. අන්න ඒක නිසා පොලිසිය කුමාර් වත්තඩංගුට ගන්නවා. ඉතින් මේ සිද්ධිය ගැන ලැබුගින්නක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා. මාධ්‍යත් කතා කරන්නේ මේ සිද්ධිය ගැන. ඉතින් ඔන්න ප්‍රවෘත්ති හරහා මේක අර රෝබි කියන තරුණ පිරිමි ළමයා දකින්නවා. ඔයාලට මතක ඇති එදා රෑ මොකක්ද අద్భుත දෙයක් දැකලා රෝබි බය වුණා. එතනින් පස්සේ රෝබි එහෙම පැනලා ගියා. රෝබි මේ වෙද්දී ඉන්නේ පල්ලියේ. රෝබි කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුණ කෙනෙක්. අන්න ඒකෙන් ගැලවෙන්නත් ඕන නිසා තමයි රෝබි මේ වෙද්දී පල්ලියට වෙලා හැංගිලා ඉන්නේ. මේ වගේ ගොඩක් අය පල්ලියේ ඉන්නවා. කොහොම නමුත් ඔන්න මේ ප්‍රවෘත්තිය දැක්කට පස්සේ පාරටම රෝබි බය වෙනවා. ඒ කියන්නේ රෝබි මෙතනදී මොකක් හරි දෙයක් දැකලා තියෙනවා. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ ජාන්සි රෝබි මේ පල්ලියේ ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. ඒක නිසා ජාන්සි එනවා රෝබිව හම්බ වෙන්න. ජාන්සි රෝබිගෙන් ප්‍රශ්න කරන්නේ ඔයා යහළුවන් එක්ක නිතරම වගේ අර මඩවගුර ළඟ තියෙන අත්හැරලා දාපු ගොඩනැගිල්ලට යනවානේ. එදා මෙන්න මේ දවසේ ඔයා මොකක් හරි දෙයක් දැක්කද කියලා. රෝබි මේ වෙද්දිත් ඉන්නේ ටිකක් බය වෙලා වගේ. ඒකට හේතුව තමයි එදා අවතාරයක් වගේ දෙයක් රෝබි දැක්කා. ඇත්තට මේ අවතාරයක් නෙවෙයිනේ රෝබි හිටියේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. අන්න ඒක නිසා එයා ඒක ඒ වෙලාවේදී අවතාරයක් විදිහට දකින්න ඇති. නමුත් අවතාරයක් විදිහට දකින්නත් කවුරු හරි එතන ඉන්න ඕනේනේ. අන්න ඒක නිසා ජාන්සි මුලින්ම SP කුමාර්ගේ ඡායාරූපයක් පෙන්නලා රෝබිගෙන් ප්‍රශ්න කරනවා ඔයා එදා දැක්කේ මෙන්න මෙයාද කියලා. නමුත් රෝබි කියනවා මෙයා නෙවෙයි කියලා. ජාන්සිට පස්සේ SP කුමාර්ගේ අර සහයට ඉන්න නිලධාරීන් දෙන්නගේ ඡායාරූපත් පෙන්නනවා. නමුත් රෝබි කියනවා නැහැ මේ අයත් නෙවෙයි කියලා. ජාන්සිට පස්සේ කල්පනා කරලා බලලා මේ සිද්ධිය අවට ඉන්න තවත් කෙනෙක්ගේ ඡායාරූපයක් පෙන්නනවා. ඔන්න මේකත් එක්ක රෝබි සෑහෙන්න බය වෙනවා. එදා ඇත්තටම රෝබි දැකලා තියෙන්නේ මෙන්න මේ ඡායාරූපේ ඉන්න කෙනා. නමුත් මේ ඡායාරූපේ ඉන්නේ කවුද කියලා දැන්ම අපිට පෙන්වන්නේ නැහැ. ඒ කවුද කියලා තව ටික වෙලාවකින් අපිට දැනගන්න පුළුවන්. කොහොම නමුත් ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජාන්සි එනවා හරිෂ්ව හම්බ වෙන්න. ජාන්සි දැනගත්ත දේ ගැන හරිෂ්ට කියනවා. නමුත් හරිෂ් නම් කියන්නේ රෝබි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුණ කෙනෙක්. එයා කියන දේවල් අපි විශ්වාස කරන්නේ කොහොමද කියලා. ඒ ජාන්සි හිතේ මේ විදි සැකයක් තියෙනවා. ඇත්තටම අන්සාර්ව ඝාතනය කළේ SP නෙවෙයි අර ඡායාරූපේ හිටපු කෙනා වෙන්න පුළුවන් කියලා. SP කුමාර් කියන්නේ කොහොමත් අපරාධකාරයෙක්. එයාට මේ විදි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒත් එහෙමයි කියලා අන්සාර්ගේ ඝාතනයේ චෝදනාවත් එයාගේ පැත්තට දාන්න බැහැනේ. මේ වගේ හෝඩුවක් ළඟ තියෙද්දි ඝාතකයා වෙනත් කෙනෙක් කියලා සැකයක් තියෙද්දි අන්න ඒක නිසා ජාන්සි එනවා යස්මින්ව හම්බ වෙන්න. ජාන්සි ගිහින් තියනවා ආපහු මේ මඩවගුරු ළඟ පරීක්ෂා කරලා බලන්න. අන්න එතනදී ජාන්සිට හම්බ වෙලා තියෙනවා කරාම්බුවක කොටසක්. ඒ කරාම්බුව වෙන කාගේවත් නෙවෙයි යස්මින්ගේ. ඔයාලට මතක ඇතිනේ ජාන්සිදා යස්මින්ගෙන් ප්‍රශ්න කරන්න එද්දි මෙතන තියෙන මෙයාලගේ පවුලේ ඡායාරූප දැක්කා. අන්න ඒක ඡායාරූපයක යස්මින් දාගෙන ඉන්නේ මෙන්න මේ කරාම්බුව කියලා ජාන්සිට මතක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි ජාන්සි එන්නේ කෙලින්ම යස්මින්ව හම්බ වෙන්න. ඒ විතරක් නෙවෙයි ජාන්සි අර වෙලාවේදී රෝබිට මුලින්ම අංජලිගේ ඡායාරූපයක් පෙන්නලා තියෙනවා. නමුත් රෝබි කියලා තියෙනවා එයා දැක්කේ මෙයා නෙවෙයි කියලා. ඉතින් ඇත්තටම මේ සිද්ධිය වටේට ඉන්න හැම කෙනෙක්ගෙම වගේ ඡායාරූප ජාන්සි රෝබිට පෙන්නවා. නමුත් එක්කෙනෙක් හැරෙන්න. ඒ කෙනා වෙන කවුරුවත් නෙවෙයි යස්මින්. අන්න ඒක නිසා ජාන්සි ඒ වෙලාවේදී යස්මින්ගේ ඡායාරූපයක් පෙන්නලා රෝබිගෙන් ප්‍රශ්න කරද්දී රෝබි සෑහෙන්න බය වෙලා තියෙනවා. රෝබි කියලා තියෙනවා එදා රෑ මම දැක්කේ මෙන්න මේ ගැහණු කෙනා කියලා. ඒ කියන්නේ අන්සාර්ගේ ඝාතනයේ වෙද්දී යස්මින් එතන ඉඳලා තියෙනවා. අන්න ඒකම තමයි අනිත් පැත්තෙන් අර කරාඹුව හරහා ජාන්සි තහවුරු කරගෙන තියෙන්නේ. කොහොම නමුත් ජාන්සි එනවා යස්මින් මුණ ගැහෙන්න. ඔන්න මෙතනින් පස්සේ අපිට පෙන්නන්නේ ඇත්තටම කතාවේ උනේ මොකක්ද කියලා. අන්සාර් මුලින් යස්මින්ට ගොඩක් ආදරෙන් හිටියා. නමුත් දරුවා ලැබුණාට පස්සේ අන්සාර් ඉක්මනින්ම වෙනස් වෙන්න පටන් ගත්තා. නමුත් ඒකට හේතුව දරුවා නෙවෙයි කියලා කාලයක් යද්දී යස්මින්ට තේරලා තියෙනවා. යස්මින්ට අන්සාර්ගේ මේ වෙනස තේරලා තියෙනවා. ඒකට හේතුව අපි මේ විදි දන්නවා. මොකද අන්සාර්ට අංජලි එක්ක සම්බන්ධයක් ඇති වුණා. එතනින් පස්සේ අන්සාර් තනිකරම අංජලි පිටිපස්සෙන් ගියා. එයාට විතරයි ආදරය කළේ. අන්සාර් එතනින් පස්සේ අඩුම තරමේ දරුවා ගැනවත් බැලුවේ නැහැ. ටිකෙන් ටික පවුලෙන් වෙන්නුණා. අන්නේ වෙනසත් එක්ක යස්මින්ට තේරලා තියෙනවා අනිවාර්යෙන් අන්සාරට වෙනත් කාන්තාවක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඒ කාන්තාව කවුද කියලා ටික දවසක් යද්දී යස්මින් හොයාගෙන තියෙනවා. මොකද අංජලිගෙන් නිතරම අන්සාරට කෝල් එනවා. අන්න ඒකත් එක්ක යස්මින් හොයාගෙන තියෙනවා. එහෙනම් මේ අංජලි කියන කෙනා එක්ක තමයි අන්සාරට සම්බන්ධයක් තියෙන්නේ කියලා. තවසානට අංජලි ඒක ගැන කෙලින්ම අන්සාර්ගෙන් අහලා තියෙනවා. එදා තමයි අන්සාර්ගේ ඝාතනය වුණේ. ඔයාලට මතක ඇතිනේ SP යාගේ කණ්ඩායම දාලා අන්සාරට පහර දුන්නේ. ඒ වෙදි අන්සාර්ගේ මුහුණේ තුවාලක් තියෙනවා. අන්න ඒකට හේතුවත් අංජලි.
කොහොම නමුත් එදා රෑ අංජලි අන්සාරට එන්න කියලා කතා කළා. එයාව බලන්න ඕනේ කියලා. අන්සාර ඊට පස්සේ හොර රහසේ ගෙදරින් යන්න හදද්දී ඒක යස්මින් දැකලා තියෙනවා. යස්මින් ඊට පස්සේ ඇවිල්ලා අන්සාර්ව නතර කරගෙන එයාගෙන් අහලා තියෙනවා ඔයා මේ මොනවද කරන්නේ? ඔයා දැන් දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඔයාට මේ අංජලි කියන කෙනා එක්ක නේද සම්බන්ධයක් තියෙන්නේ කියලා. ඒ වෙද්දී අන්සාර හිටිය සෑහෙන කලබලෙන්. ඒ වගේම අන්සාරට ඒ වෙද්දී තමන්ගේ මේ පෞල් ජීවිතේ එපා වෙලා තිබුණේ. අන්න එක නිසා අන්සාර කෙලින්ම යස්මින්ට කියලා තියෙනවා ඔව් මට අංජලි එක්ක සම්බන්ධයක් තියෙනවා. මං එයාට ආදරේ කියලා. යස්මින් ඊට පස්සේ S2 කඳුළු පුරවගෙන අන්සාර්ගෙන් අහලා තියෙනවා එතකොට අපේ දරුවට මොකක්ද කරන්නේ කියලා. ඊට පස්සේ අන්සාර් හිතක් පපුවක් නැතිව කෙලින්ම යස්මින්ගේ මුහුණට කියලා තියෙනවා ඔය දරුවා විතරයි දැන් අපි දෙන්න අතර තියෙන සම්බන්ධය. ඒ හැරෙන්න වෙනත් කිසිම සම්බන්ධයක් අපි දෙන්න අතර නැහැ කියලා. ඉතින් තමන්ගේ සැමියාගෙන් ඒ වගේ කතාවක් අහද්දී බිරිඳක් විදියට යස්මින්ට දැනෙන්නේ නැත්තේ මොකක්ද කියලා මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති. කොහොම නමුත් අන්සාර් තමන්ට තියෙන අනියම් සම්බන්ධය ගැන ඒ විදිහට පිළි අරගෙන ගිහින් තියෙනවා කෙලින්ම අංජලිව හම්බ වෙන්න. යස්මින් ඊට පස්සේ නිකන් ඉඳලා නැහැ. යස්මින් අන්සාර් පිටිපස්සෙන් ගිහින් තියෙනවා. අන්සාර් රේදා අංජලිය ආපු වාහනේට නැගලා එයාත් එක්ක කතා බහ කරනවා. එයාව සිප ගන්නවා. මෙන්න මේ හැම දෙයක්ම එදා යස්මින් දැකලා තියෙනවා. නමුත් එකපාරටම එතනට ජාන්සි සහ හරිෂ් ආවා. අන්නේ වෙලාවේදී අන්සාර් පැනලා දිව්වා. නමුත් අන්සාර් ගිහින් වැටලා තියෙන්නේ අර මඩ වගුරට. අන්නේ මඩ වගුර එහා පැත්තේ යස්මින් ඉඳලා තියෙනවා. අන්සාර් ඒ වෙලාවේදී තමන්ව බේරගන්න කියලා යස්මින්ගෙන් ඉඳලා තියෙනවා. නමුත් යස්මින් අන්සාර්ව බේරගෙන නැහැ. මේ හැම දෙයක්ම දැන් ජාන්සි තහවුරු කරගෙන ඉවරයි. ජාන්සි ළඟ සාක්ෂිත් තියෙනවා. නමුත් ජාන්සි කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. යස්මින්ගේ මේ සිද්ධිය ගැන ප්‍රශ්න කරන්නවත් යන්නේ නැහැ. නමුත් ජාන්සි අර මඩ වගුර ළඟින් ඒ කැලෙන් හම්බ වුණ යස්මින්ගේ කරාඹුව යස්මින්ගේ දරුවා අතර දීලා එහෙම පිටත් වෙලා යන්න යනවා. මේක යස්මින් දකිනවා. යස්මින්ට තේරෙනවා එහෙනම් උනේ මොකක්ද කියලා ජාන්සි හොඳින්ම දන්නවා. නමුත් ජාන්සි මේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න යන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ජාන්සි හොඳින්ම දන්නවා අන්සාර් එක පැත්තකින් ඒ කියන්නේ මාධ්‍යවේදියෙක් විදියට එයාගේ රාජකාරිය ඉෂ්ට කළා. නමුත් එයා සැමියෙක් විදියට සහ තාත්තා කෙනෙක් විදියට පවුල සම්පූර්ණයෙන් අමතක කරලා දැම්මා. ඒක නිසා ඒ පැත්තෙන් අන්සාර්ගේ ලොකු වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද නිසා තමයි අන්සාර්ට මේ වගේ දෙයක් උනේ කියලා. කොහොම නමුත් ඔන්න මේ ෆිල්ම් එකේ අවසානයේට අපිට පෙන්නන්නේ ජාන්සි එනවා හරිෂ්ව හම්බ වෙන්න. මේ දෙන්නගේ වැඩතහනම මේ විදිවත් කරලා. ඇත්තටම මේ දෙන්න තමයි කුමාර්ගේ අපරාධ හෙළිදරව් කරන්න එක පැත්තකින් ලොකු දෙයක් කළේ. ජාන්සි සහ හරිෂ් අතර යාළුකමට මිත්‍රකමට එහා ගිය මොකක්දෝ බැඳීමක් තියෙනවා කියලා කතා බලන අපිට නම් තේරෙනවා. ඒත් ඒක ගැන ජාන්සිවත් හරිෂ්වත් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. මේ වෙද්දි හරිෂ්ට වෙනත් ප්‍රදේශයකට මාරු වීමක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් පස්සේ ආපහු හරිෂ්ට ජාන්සි යටතේ වැඩ කරන්න නම් අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. මේ දෙන සමහර විට මුණ ගැහෙන්නෙත් නැති වේවි. අන්න එක නිසා හරිෂ් ජාන්සිට මැඩම් කියලා කතා බහ කරලා එයාට සමුදීලා පිටත් වෙලා යන්න යනවා. සමහර විට පස්සේ කාලයක ආපහු මේ දෙන්න මුණ ගැහෙයි කියන බලාපොරොත්තුවත් එක්ක ඔන්න ওই විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. කොච්චර හොඳ කළත් කෙනෙක්ට අනියම් සම්බන්ධයක් තියෙනවා නම් ඒක තනිකරම ඛේදවාචකයක මුල කියලා මෙන්න මේ ෆිල්ම් එකෙන් අපිට පණිවිඩයක් දීලා තියෙනවා කියලා පෞද්ගලිකව මම විශ්වාස කරනවා. ඉතින් මේ සුපිරිම මලයාලම් ෆිල්ම් එක ගැන ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ විතරක් නෙවෙයි මේ වෙනකම් වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්නත් අමතක කරන්න එපා. හරිනේ එහෙනම් ඔයාලා කැමතිම විදිහේ තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ සිනමැක්සස් අනිවාර්යෙන් we will meet again.